හරි එහෙනම් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඊටම දුෂ්කර සහ අවාසනාවන්ත කාල පරිච්ඡේදයට අපි සියලු දෙනාටම මුහුණ දෙන්න වුණා. මමත් මුහුණ දුන්නා. ඒක ප්‍රතිඵලයක් තාමත් තියෙනවා මට. එහෙම දැන් මේ පොඩක් මියුණ ලයින් එකකුත් හැදිලා තියෙනවා මේ දවස්වල මේ ටික ඊයේ තමයි මම ලෙක්චර්ස් කරන්න හිටියේ. බඩ මේ සෞඛ්‍ය තත්ත්වය පොඩ්ඩක් ඩාන්ඩුම් වෙලා තියෙන්නේ. අර මේ දන්නේ නැද්ද පෞගේ දවස්වල එහෙ ඇවිද්දා මේ ඇවිදලා මට නම් හානියක් වුණේ නැහැ අපේ ගෙදරට. බඩ අපේ නුවරණ ඉතින් බටේ පිටේ ඔක්කොම ගොඩක් ගියා. ඒකත් එක්ක ඉතින් මිනිසුන්ට උදව් කරා. ඉතින් ඒකත් එක්කම කියන්න ඕනේ ඉතින් හරි සන්තෝසයි අපේ ෆිසිකල් ෆිට්නස් ෆීල්ඩ් එකේ ඉන්න ගුරුවරයෙක් විදිහට එහෙම නැත්නම් මිනිසෙක් විදිහට ටික කාලයක් හිටපු අපේ නියම සෙට් එකක් ඉන්නවා. මිතු මොකද මේ මට හිතා ගන්න බෑ අපේ මාව හොයාගෙන ටීම්ස් 6ක් ආවා මෙහි ඔය එක එක පැති වලින්. හාල් පොල් ඉතින් මට අවශ්‍යතාවයක් නැහෙනි. මම ඊට පස්සේ ආයෙ ඇරියා. ඉතින් මේ මට එහෙම කන්න බොන්න ලොස් වීමක් උනේ නෑ. මම ඒගොල්ලොන්ව යොමු කරා වෙන එකෙන් නම් ගන්නවා. ඉතින් මම එහෙම කරේ නෑ. එහෙම ගත්තා අවුරුදු 5කට විතර කන්න ගෙනාවා. එහෙම බැලුවොත්. ඊට අමතරව තව ටීම්ස් ගොඩාක් ආවා. ඉතින් ඒගොල්ලන්ට මම මගේ නම්බරේ මේ ඉන්න ලොකේෂන් එකවත් මම ෂෙයා කරේ නෑ. මොකද මේ ඉතින් එහෙම ඒ කියන්නේ මේ එහෙම අවශ්‍ය නැහැනේ. මේ දුප්පත් මිනිස්සුන්ට මේ කියන්නේ අසරණ වෙච්ච මිනිස්සුන්ට දෙන්න තියෙන දෙයක් මේ කඩා වඩා ගන්න. ඒ නිසා ඒගොල්ලන්ට දුන්නේ නැහැ. ඒගොල්ලෝව මම එහෙම යොමු කරා. ඉතින් මාර මේ ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. ඒ තේරෙනවා මම ඉතින් මම හිතාගත්ත රබර් සැරේ ඉඳන් මොනවාරි අපදාවක් වුණොත් දැන් මම මෙහි කමිටු වල අර එහෙම හිටියට මගේ මේක හදා ගන්න. මොකද මේ මෙච්චර සෙට් එකක් ඉන්නවා කියන්නේ සෑහෙන ශක්තියක්. මේ ෆස්ට් ටයිම් ඇත්තට මට මේ මෙහෙම ෆීලිං එකක් ආව. ගොඩක් ශක්තියක් තියෙනවා අපිට. නියමම සෙට් එකක් ඉන්නවා. හරිද? සන්තෝසයි හිතා ගන්න බැරි සෙට් එකක් ඉන්නවා. හරි ඕකේ. ඊට පස්සේ තව දෙයක් කියන්න තියෙනවා. ගොඩාක් ළමයි මට කතා කර කර ඇහුවා මේ ඒකත් මම මෙතෙන්දි කියන්න තියාගන්නම්. අපි පටන් ගන්න අපි සියලුම දේවල් දැන් ඕගොල්ලෝ දන්නවා මේ වෙද්දි පිටරට ජිම් එක සේවය කරනවා නම් අනිවාර්යෙන් තියෙන්න ඕනි එකක් තමයි මෙඩිකල් ෆස්ට් එයිඩ් ක්වොලිෆිකේෂන් එක කියන එක තියෙන්න ඕනි. හරිද? රයිට්. ඒ නිසා අනිවාර්යෙන් තියෙන්න ඕනි සහ අනාගතයේදී මම හිතන්නේ ලබන අවුරුද්දේ වෙයි කියලා. ලබන සමර අග විතර වෙද්දී මේ ජිම් ඕගොල්ලන්ගේ දැම්මමත් කියලා තිනවා කැටගරයිස් කරනවා. කැටගරි A, කැටගරි B ගගා. හරිද? එතකොට ඒවගේ ඒව අනාත්‍යංශයෙන් ඕගොල්ලන්ට හම්බ වෙයි ළඟදිම ඒ පිළිබඳව සාකච්ඡා කරගෙන දැනට යනවා. ඉතින් එතකොට ඔය ඒක ලොකු ලොකු කතා තියෙනවා කැටගරි A යටතේ ගාණක් තියෙනවා. A යටතේ වැටෙන්නේ මොනවද? ඒ වගේ කෝච්ලස්තර තියෙන්න ඕනි ක්වොලිෆිකේෂන් මොනවද තියෙන්න ඕනි? පහසුකම් මොනවද? B කැටගරි එහෙම සීන් ටිකක් යනවා. ඔය මොන කැටගරි හිටියත් අනිවාර්යෙන් කෝච් කෙනෙක් සතු තියෙන්න ඕන එකක් තමයි අනිවාර්යෙන්. තව ෆෝම් වගේක් තියෙන ඒ ටිකට අමතරව ෆස්ට් එයිඩ් හදිසියේ එතන ඉන්න කෙනෙකුට මොන හරි වුණොත් ෆස්ට් එයිඩ් ඩ්‍රෙස් එකක් දීගැනීමේ හැකියාව තියෙන්න ඕනි. ඉතින් මේ දේවල් එක්ක අපි හොයලා මේකට නිකන් දැන් අපිට කරන්න පුළුවන් ෆස්ට් එයිඩ් කෝස් එකක් ප්‍රයිම් ඉන්ඩස්ට්‍රියල් ඇකඩමි විදියට සහ CPD එකෙන් ඔතොරිටි අරගෙන. බට් දැන් CPD කියන එක රටවල් 169ක සර්ටිෆිකේට් ඉෂුව කරලා තිබ්බට DEC ලගේ ලංකාවේ ලක්ෂ දෙකකට සර්ටිෆිකේට් ඉෂුව කරලා තිබ්බට ඒවා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඩිප්ලෝමා වලට ඒ වගේ දේවල් වලටනේ. සර්ටිෆිකේට් කෝස් වලට ෆස්ට් එයිඩ් වලට ඒක එච්චර ප්‍රසිද්ධ නැහැ. ඒ නිසා අවසානයේදී කොහොම හරි අපි හොයලා අපිට සාර්ථක වුණා රතු කුරුස ඕගොල්ලෝ දන්නවා ඇති රතු කුරුස සංවිධානය. ඒක නොදන්න එකෙක් නැහනේ. රතු කුරුස සංවිධානයත් එක්ක අපි ගිවිසුම් කරගත්තා අපේ ආයතනයේ ඉන්න ශිෂ්‍යයන්ට ඉතාමත් අඩු මුදලකට රුපියල් 5000කට මේ ෆස්ට් එයිඩ් සර්ටිෆිකේට් එක ලබා දෙන්න. එතකොට ඔයගොල්ලන්ට කියන අංකයක් හම්බ වෙනවා. ඒ අංකේ රතු කුරුස ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් දෙන අංකේ. එතකොට ඒ අංකේ සර්ච් කරාම ඔයගොල්ලෝ ඉන්නවා. රතු කුරුස සංවිධානය. එතකොට ඒක පට්ට වැලින්. නිකම් වැලින් නෙමෙයි පට්ට වැලින්. හරි සුපිරියටම වැලින්. ආයේ ලෝකේ රතු කුරුස සංවිධානයේ ඇත්තටම ඒගොල්ලෝ ඒ සංවිධාන එක එක දේවල්ට ප්‍රසිද්ධයිනේ. ෆස්ට් එයිඩ් වලට ඒගොල්ලෝ ගොඩක් ඒගොල්ලෝගේ highly recommended.
ඉතින් මේ නමුත් මම ඕක දැන් මට හෙට වුණා පටන් ගන්න පුළුවන්. මම ළමයිටත් කිව්වේ ඒකයි. ඕගොල්ලෝ මේ මට දැන් මේ දවස්වල මේ ජනපරාස්සේ දැන් කොන්වොකේෂන් එක තියෙනවා. ඒ ඇස් මේ මෙහෙම මෙහෙම දෙද්දි එතකොට සමහර ළමයිට තාම ෆීස් ගෙවන්න තියෙන ඔය ඇස්සේ මම රතුකුරුස මගුල් කියන්න බෑනේ. ඕගොල්ලෝ මට ඩේට් එකක් ඩිසයිඩ් කරලා කියන්න ජනවාරි තියනවාද පෙබරවාරි තියනවාද මොකද කරන්න කියන එක ඕගොල්ලොම ඩිසයිඩ් කරලා කියන්න. බහුතරයක් කැමති විදිහට අපි ඒක ඕනෑම වෙලාවක ඇරේන්ජ් කරන්න පුළුවන්. හැබැයි ඒක නම් තියෙන්නේ ප්‍රැක්ටිකල්. ඔන්ලයින් කරන්න බෑ. ඒ මේ ඔය කෘතිම සොයසනේ දෙන ඒවා ඒවා ඉතින් ඔන්ලයින් කරන්න බෑනේ. ඒවා ප්‍රැක්ටිකල්ම කරන්න එන්නම වෙනවා නුවරට. රයිට්? හරි. මම කටහඬේ ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ මම පොඩ්ඩ ඉතාමත් අසනීපතක් තියෙන්නේ. නමුත් මේ කර එහෙනම් ගණන් ගන්න එපා වැඩි වෙලාවක් යන්නේ නැහැ. රයිට්. හරි. එහෙනම් මම මේ කට්ටිය එනකම් පොඩ්ඩක් කතා කරේ. ඔන්න අපි දැනට සාමාන්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. හරි. එහෙනම් ඕගොල්ලෝ මෙච්චර කල් බලාගෙන හිටපු ඔන්න අභිමානවත් ලෙස සහතිකයක් ලබාගෙන හරිද? හොඳ පින්තූරයක් අරගෙන ජිම් එකේ එල්ලගෙන ඔන්න කතන්දරේ කරන්න තමයි අපි මේ රෙඩි වෙන්නේ. හැබැයි කවුරුත් මේ ෆිසිකල් ෆිට්නස් ෆීල්ඩ් එකේ ඔයගොල්ලෝ දැන් අද තේරෙයි. හරිද? කාටවත් නොලැබුණ දේවල් ටිකක් ඕගොල්ලන්ට අනිවාර්යෙන් ලැබෙනවා. කිසිම මම පැහැදිලිව කියලා දැන් මම ඔය තියෙන හැම එකම මම කරලා තින්නේ. හැම ෆිසිකල් ෆිට්නස් ලංකාවේ කොහෙද ඉගෙන ගන්න තියෙන්නේ? ඒ හැමතැනම ගිහින් ඉගෙනගෙන තියෙනවා. හරි? ඒකින්ද පැහැදිලිව බය නැතුව කියනවා ලංකාවේ ලෝකෙ නෙමෙයි. ලංකාවේ කිසිම තැනක නොලැබුණ දේවල් ටිකක් මේ කොන්වොකේෂන් එකට එන ළමයිට අපි හම්බ වෙනවා. කොන්වොකේෂන් එකට නැති කට්ටියට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට සහතිකය හම්බ වෙනවා. නමුත් ඊට නොමිලේ කිසි වියදමක් නැහැ. ගෙදරටම සහතිකය වෙනවා. අනිත් කට්ටියට මෙන්න මේ දේවල් ටික හම්බ වෙනවා. හරි. ඉතාමත් අඩු මුදලකට. රයිට්. මේ තියෙන්න බලන්න. දැන් ඇත්තටම කිව්වොත් එහෙම මේ කොන්වොකේෂන් එකට හරිද? මම තාම බැලුම් අහනවා අපේ ඩිරෙක්ටර්ස්ලාගෙන්. හරිද? මොකද කොන්වොකේෂන් එකක් ඕගොල්ලෝ දැකලා ඇති. අඩුම තරමේ ළමයි 500ක්වත් ඉන්න ඕනේ කොන්වොකේෂන් එකක් කරනවා නම්. ළමයි 500ක්වත් අඩුම ඉන්න ඕනි. හරියට කරනවා නම් කොන්වොකේෂන් එකක්. දැන් බලන්නකො උතර 100ක්වත් නැහැ හරියට බැලුවොත් එහෙමනේ. ළමයි 100ක්වත් නැහැ. ඉතින් මෙහෙම කොන්වොකේෂන් කරන්නේ නැහැ. සාමාන්‍ය කොන්වොකේෂන් එකක් කරන්නේ ඔක්කොම එකතු කරගෙන. දැන් උදාහරණයක් වශයෙන් දැන් මගේ තාම මාස්ටර්ස් එක කොන්වොකේෂන් එකක් තිබ්බා එච්චරයි. මේ දැන් මගේ BSc එක තාම නැහැ. PGD එක මේ ඕර ඊයේ මම දැන් අපි දැන් ඉවර වෙලා සෑහෙන කාලයක් පෝස්ට් ග්‍රැජුවේට් එකේ එක. ඊයේ මම මිස්ටර් එකෙන් කෝල් කරලා ඇහුවාම කිව්වා ලබන ඔක්තෝබර් විතර ප්ලෑන් කරලා තියෙනවා කියලා. ලබන අවුරුද්දේ ඔක්තෝබර්. ඉතින් මොනවද කියන්නත් බෑ. හරිද? ඒගොල්ලෝ කිව්වා ඉතින් මට යූස් කරන්න පුළුවන් BSc PGD ටයිටල් යූස් කරන්න පුළුවන් සර්ටිෆිකට් නැහැ. හරිද? අපි එහෙම නෑ මේ දැන් කෝස් දෙන්නෙන් දෙය ඉවර වෙනකොට මොන ඕගොල්ලන්ගේ අතට බඩු හම්බ වෙන විදියට වැඩේ සලස්සලා තියෙන්නේ. රයිට්? රයිට්. එතකොට ඉතින් අනිත් එක තමයි මෙන්න මේ විශේෂයෙන්ම මේකේ මාර දේවල් ටිකක් හම් වෙනවා. සර්ටිෆිකට් කෝස් කරන කට්ටිය ඩිප්ලෝමා කරන කට්ටිය කොහොමවත් හම් වෙනවා. මේ ඒක නම් මුළු ලෝකෙවත් කොහෙවත් කාටවත් හම් වෙච්ච නැති දේවල් ටිකක් අලුත් chance එකක් හම් වෙන ඔන්න සර්ටිෆිකට් කෝස් කරන ළමයිට. සර්ටිෆිකට් කෝස් කරන ළමයි ඒ නිසා මිස් කරන්න නම් එපා කොන්වොකේෂන් එක. රයිට්? බලමු. හරි. එතකොට කොන්වොකේෂන් එක ඔන්න නමෝවිත්තියෙන් අපි ජනවාරි 15. එතකොට රජයේ නිමාඩු දිනයක් තයිපොංගල් ඩේ එකේ තමයි තියන්නේ. රයිට්? ඒතකොට කිසි ප්‍රශ්නයක් නැහැ කාටවත්. හැබැයි පොඩ්ඩක් උදේ එන්න වෙනවා. අපි සාමාන්‍යයෙන් දවල් 11ට විතර ප්ලෑන් කරන්න හිටියේ. නමුත් ඒක කරන්න වෙන්නේ නැහැ. උදේ ඔයගොල්ලන්ට එන්න වෙනවා. උදේ 8 වෙද්දි ඇවිල්ලා ඉන්න වෙනවා. 10 වෙද්දි පටන් ගන්නවා. රයිට්? හරිද? එතකොට තයිපොංගල් ඩේ එකේ තමයි තියෙන තැන තමයි රෙඩ් ක්‍රොස් සොසයිටි එකේම තමයි ඔයගොල්ලෝ දන්න මහලුකු අමාරුවක් නෑ හොයාගන්න. රයිට්? මේ දලදා මාලිගාව තියෙන්නේ. දලදා මාලිගාවට ගාවට ඇවිල්ලා බැවදිගේ ඇවිදන් එන්න තියෙන්නේ. නුවර දැන් බැහැලා බැවදිගේ ඕම ඇවිදන් එනකොට කෙලින්ම රෙඩ් ක්‍රොස් සොසයිටි බිල්ඩින් එක හම්බ වෙනවා. මේ ජාත්‍යන්තර රතුකෘෂි සංවිධානයේ බිල්ඩින් එකේ ඕඩ කෙනෙක් නුවර ඇහුවාම ඕක දන්නවා. හරිද? එන්න පුළුවන්. රයිට්? රයිට්. එතකොට කොහෙද තියෙන්නේ? ජනවාරි 15 තියෙනවා උදේ 8ට. ඒගොල්ලෝ එන්න ඕනි රෙඩ් ක්‍රොස් සොසයිටි බිල්ඩින් එක ගාවට. හරිද? රයිට්. එතකොට මේ තියෙන රිපෝටින් ටයිම් එක උදේ 8ත් 10ත් අතර. මොකද මම ඔයගොල්ලන්ට දැන් ෆොටෝ ගන්න විදිහ කියනවා ඉස්සරහදී. ෆොටෝ ටික ඔයගොල්ලන්ට හරියට අරන් දෙන්න ඕනේ. ඕක තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ උතන. හරිද? මේකෙදි මම කිව්වේ ළමයි පොඩ්ඩයි ඉන්නේ
එතකොට මේකේ නිකන් අර දැන් අපි දැන් මම කොන්වොකේෂන් ගොඩක් ගිහිල්ලා තියෙනවා. මම කියන්නේ MSc මේ ග්‍රැජුවේෂන්ස් වල කොන්වොකේෂන් අඩු වුණාට මම වෙන කෝසස් දැන් මම දැන් ඩිප්ලෝමාස් ගත්තොත් මම ගොඩක් මම දැන් මේ ලොකු කමකට කියනවා නේ. නමුත් මම ඔයගලන්ට කියන්නේ මම කරලා තියෙනවා කවුන්සලින් ඇන්ඩ් සයිකොලොජි කියලා එක තැනක කරා. ඒකේ කොන්වොකේෂන් ගියා. චයිල්ඩ් සයිකොලොජි, ක්‍රිමිනල් සයිකොලොජි. ඊට පස්සේ කරා ක්‍රිමිනොලොජි. ඔය යුරෝසියන් එකේ මේ සිටික මේ කොයිද මේ මොකක්ද ඒකට කියන්නේ අර දෙල්තර හාමුදුරුවෝ ඉන්නේ යුරේසියන් කැම්පස් කියලා කියන්නේ. ඒකේ ක්‍රිමිනොලොජි. ඊට තව තැනක සෝෂියොලොජි, එන්ටර්ප්‍රිනියොලොජි. ඕම එක එක මගුල් කරා. කරලා තැන් තැන් වල ගිහිල්ලා තියෙනවා. හරිද? මේ ඒ හින්දා මම මේ එක්ස්පීරියන්ස් එකෙන් තමයි සමහර දේවල් ඕගලන්ට දාලා තියෙන්නේ. මෙන්න මේ ෆොටෝස් ඕකදී අන්තිමේට කුණු හarpෙන් බැන ඕක ගියාට පස්සේ ගිය වෙලාවිදා අයියෝ එකේ ළමයි 5 දෙනෙකුට විතරට සර්ටිෆිකේට් එකක් දෙනවා. ඊට පස්සේ එකෙක් ඇවිල්ලා ආයෙ කියවනවා ඊට පස්සේ ආයෙ සර්ටිෆිකේට් එකක් දෙනවා. තව මොකෙක් හරි 5ක් අය දීලා කියවනවා ඊට පස්සේ ආයෙ සර්ටිෆිකේට් එක දෙනවා ගෑනු සෙට් එකක් කියලා නටාගෙන යනවා. ඊට පස්සේ ආයෙ සර්ටිෆිකේට් 10ක් විතර දෙනවා. ඊට පස්සේ ආ කොල්ල සෙට් එකක් කියලා නටනවා. ඊට පස්සේ එක සැරයක් අපි කැම්පස් එකේ මේකකට ගියා. ඒකේ අලුත් ගායකයෝ හඳුන්වා දීමක් කියලා මේ නව පරපුරට අතහිත දෙන්න ඕනේ කියලා සෙට් එකක් අලුත්ම සෙට් එකක් කියලා සින්දු කිව්වා. අපේ අම්මී බොහොම අමාරුවෙන් අහගෙන හිටියේ. ඒ සවුන්ඩ් උත් දෙදරනවා. ඒ සින්දු අහලත් නැහැ කියන සින්දු මොන ලෝකේ කවුරු කියන සින්දුද මන්දා. අර ඒ කාලේ මේ 100 කාලේ සින්දු අන්න ඒ වගේ මේකේ මොන ඔය සින්දු කියනෙව්වා නටනෙව්වා කතා පවත්වනෙව්වා කතා ඉතින් අර මූලික තියෙන මේ බොරුවට අදින්න කරන්නේ නැහැ. හරිද? රයිට් මේ තියෙන්නේ. උදේ 10 මාර වෙද්දි කොන්වොකේෂන් එක පටන් ගන්නවා එක වෙද්දි යවනවා. දැන් මට මතක එක කොන්වොකේෂන් එක ඒ පොයි දවසක තිබ්බේ ඉවර වෙලා මේ ළමයිට 6ට හමාරට දිරුනේ එකෙකුටව ගෙදර යන්න බස් නැහැ. ඇයි පොයිනේ? හරිද? මාර අපහසුතාවකට පත් වෙලා තියෙනවා. මම මේ අපි එක්ස්පීරියන්ස් එකෙන්මයි මේ හැමදේම අදලා තියෙන්නේ. කිසි අපහසුතාවයකට පත් නොවෙන්න. හරිද? උදේ 8ට පටන් ගත්තා. 8 ඉඳන් ෆොටෝ ආපු ගමන් ෆොටෝ ලෑස්ති කරලා තියෙනවා. ඒකට වෙනමම ටීම් එකක් දාලා තියෙනවා ෆොටෝ ගහන්න ක්වොලිෆයිඩ් එකෙනෙක් ඉන්නේ. මිනිහා ඔය NVQ level 4 එමත් කරලා තියෙන වෙඩින් දාක් කවර් කරලා තියෙනවා කියලා කිව්වා. හැබැයි ඉතින් පොඩ ප්‍රසිද්ධයි ඒ නිසා යාට දාලා තියෙනවා යා ෆොටෝස් ගන්න ඕගොල්ලන්ගේ ෆැමිලි ෆොටෝස් ඒක ඉස්සරහදී කියන්නම්. ඒක උදේ 10 වෙද්දි ඉවර කරන්න ඕන. උදේ 10 කියන්නේ 9:45 විතර වෙද්දි ගෲප් ෆොටෝ එක ගහනවා. ගෲප් ෆොටෝ එක අනිවාර්යෙන් ගන්න 9:45 විතර වෙද්දි. හරි? හරි ඊට පස්සේ 10ට ඕගොල්ලන්ව ලයින් අප් කරනවා. හරි? 10 කාලෙ වෙද්දි චීෆ් ගෙස්ට් එනවා. හරිද? රයිට් ඊට පස්සේ 10:30 වෙද්දි කොන්වොකේෂන් එක පටන් ගන්නවා. පැහැදිලිනේ 8ට ආවා. ඔයාලට 8ට එන්න තමයි තියෙන්නේ. හරිද? දුරම ඉන්න කට්ටියට කතා කරන්න ඔප්ෂන් එකක් දෙනවා 8:09 වෙද්දි එන්න. අනික කට්ටිය 8ට එන්න ඕනි. රයිට්? ඊට පස්සේ 1 වෙද්දි ලොවෙත් ඉවර කරනවා කොහොම හරි. හරිද? ආයේ මම මැදදී කතා කරේවා අපි ඇවිල්ලා ඩාන්ස් එකක් දාන්න ඕන නම් මම ඇවිල්ලා පොඩ්ඩක් නටන්නම් ඕන කියන්න. නැත්තම් නෑ තමයි. රයිට්? රයිට්. එතකොට මේ වෙන මොනවත් නැහැ. කාට හරි එහෙම ඩාන්ස් එකක් එහෙම බලා ගන්න නිකන් ගෑන් ළමෙක් වගේ බලා ගන්න ඕනේ පොඩි උන් ඉන්නවනේ. මට වෙනම කියන්න මම ඒගොල්ලෝ වෙන තැන් වලට යොමු කරනවා. රයිට්? බය වෙන්න එපා. නුවර. රයිට්? රයිට්. එතකොට එකට වෙද්දි කොහොමද ලොවෙත් ඉවර කරනවා. ඔන්න ඒ හින්දා එකට දෙමාපියොත් එක්ක ලස්සනට ගෙදර යන්න පුළුවන්. රයිට්. එතකොට ඔයගොල්ලෝ පාකින්. හරිද? කවුරු හරි පාකින් ඔය රෙඩ් ක්‍රොස් සොසයිටි එකේ ඉස්සරහා පාක් කරන්න පුළුවන්. බට් මේ ඒක පොඩක් අමාරු වෙන්න පුළුවන්. ෂුවර් නැති වෙන්න පුළුවන්. හරිද? ඒ හොඳම තැන තමයි සේෆ්ම ඒරියා එක තමයි මේ KCC කියලා තියෙනවා නුවර කට්ටිය නම් දන්නවා කැන්ඩි සිටි සෙන්ටර් එක. කේස් කාර් පාක් වලටම හදලා තියෙන්නේ. හරි? එතන ඉඳන් පාක් කරාට පස්සේ එතන ඉඳන් විනාඩි 10ක වගේ පයින් හිමීට එන්න පුළුවන් මේ රෙඩ් ක්‍රොස් සොසයිටි එක ගාවට. හරිද? ලස්සනයි. හරිද? ඔය හිමීට KCC එකෙන් එළියට ඇවිල්ලා වැව් බන්ට් එක දිගේ හරි ලස්සනයි. මේ දලදා මාලිගාවත් බලාගෙන ඕම ලස්සනට එන්න පුළුවන්. හරි ඇත්තටම ලස්සනයි. අපි උනත් නිකන් යද්දි ඇවිදිනවා. දැනෙන්නෙත් නැහැ. එන්න පුළුවන්. KCC එකේ පාක් කරන්න කියලා ඉල්ලනවා. මම හිතන්නේ වහී කියලා. වැස්සොත් අන්න මල කේස් එකක් එනවා. මම හිතන්නේ වහී කියලා. රයිට්? රයිට්. බුදු අම්මෝ මෙන්න මේක තමයි මේ ඉවෙන්ට් එකේ වැදගත්ම එක. හරිද? ඔන්න දැන් අහගන්න සර්ටිෆිකේට් ළමයි. ජීවිතේ පළවෙනි සැරේට දැන් ඔයගොල්ලෝ දැකලා ඇති. මේකේ මේ අධ්‍යාපනය ගත්තට පස්සේ අධ්‍යාපනයේ මූලික අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය කියලා කොටස් දෙකකට බෙදෙනවානේ. හරිද? මූලික අධ්‍යාපනය කියන්නේ බේසික් කියලා කියන්නේ
අපි A levels වලට එනකම් බේසික් A levels ඇඩ්වාන්ස් ලෙවල් වලට එනකම්. බාහිරින් ගත්තොත් එහෙම අපි දැන් ඉස්කෝලේ මට්ටමින් ගත්තොත් ඇඩ්වාන්ස් ලෙවල් එනකම් මූලික අධ්‍යාපනය. හරිද? සර්ටිෆිකේට් කෝස් වලින් ගත්තොත් සර්ටිෆිකේට් ලෙවල් 1 එහෙම නැත්නම් NVQ 1 වල ඉඳන් NVQ level 4 වෙනකම්. NVQ 4 එනකම් එහෙම නැත්නම් සර්ටිෆිකේට් ලෙවල් වලින් ගත්තොත් සර්ටිෆිකේට් ලෙවල් 1 ඉඳන් ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් එනකම් ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් එක සමානයි NVQ level 4 එකට. සමානයි A level. A level කියන්නේ A level වලට සලකන විදිහට තමයි NVQ level 4 එකට සලකන්නේ. NVQ level 4 එකට සලකන විදිහට තමයි ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් එකට සලකන්නේ. NVQ තියෙන ලංකාවේ විතරනේ. හරිද? පිට රටවල වල තියෙන ඇඩ්වාන්ස් සර්ටිෆිකේට්. හරිද? ඒක ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් එකට සලකන්නේ මේ NVQ level 4 එකට සලකන විදිය. හරි. එතකොට උසස් අධ්‍යාපනය කියන එක පටන් ගන්නේ හරිද මූලික මධ්‍යයට තමයි. ඊට විශ්වවිද්‍යාලය කියලා විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද තුන්වෙනි අවුරුද්ද. විශ්වවිද්‍යාලේ නොයා යනවා නම් මෙතන යනවා ඩිප්ලෝමා ඇඩ්වාන්ස් ඩිප්ලෝමා අවුරුද්දෙම බැචලර් කරන්නත් පුළුවන්. බැචලර් ඊට තව තියෙන මාස්ටර්ස් PhD සෝමම යනවා. PhD එක දක්වා මම මේ ටික විතරයි කතා කරන්නේ. හරිද? එතකොට මෙවට අපි අඳුමක් දාලා තියෙනවා. හරිද? රයිට්. මේ තියෙන අපි පෙන්නමු. හරිද? නෑ ඒසර මේ කියලෙමුකෝ. රයිට්. එතකොට මේ මූලික අධ්‍යාපනයේදී අපි අන්දන්නේ බ්ලේසර් එක විතරයි. සාමාන්‍යයෙන් මේ ලෝකෙ දැන් NVQ level 4 එකේ උනත් ෆොටෝ එක ගන්නේ ඕනෑම තැනක මූලික අධ්‍යාපනය ගන්නේ බ්ලේසර් එක දාලා සාරියයි බ්ලේසර් එකයි පිරිමිනම් ඒ කලිසම බ්ලේසර් එකයි දාලා සර්ටිෆිකේට් එක අතේ තියාගෙන තමයි පින්තූරේ ගන්න. ඕගොල්ලෝ දැකලා තියෙන්නේ හැම තැනම ෆොටෝ දාන්නේ එහෙම තමයි. හරිද? උසස් අධ්‍යාපනයේදී විතරයි මෙන්න මේ අදුමේ ක්ලොක් එකක් කියලා කියනවා. මේ ක්ලොක් එක. හරිද? මේ ක්ලොක් එක දාන්න එක එක පාට තියෙනවා. ක්ලොක් එක දාන්නේ උසස් අධ්‍යාපනයේදී විතරයි. ඩිග්‍රියේදී පොඩි කැප් එකක් මේ එන ඔළුවට එකක් එනවා හිස් වැස්මක් නැත්නම් මේ ක්ලොක් එක දාන්නේ මේ උසස් අධ්‍යාපනයේදී විතරයි. මේ කෝස් එකේදී අපි ඔන්න ඔයගලන්ට chance එක දුන්නා. මේක පළවෙනි සහ අවසාන වතාවට කරන්නේ. ඇයි දන්නවද අපි මෙහෙම කරන්නේ? හරිද? මෙතනින් එහාට තමයි අපි මේ ගන්නේ නැහැ. අපි කිසිම කොන්වොකේෂන් එකක් ප්‍රයිම් ඉන්ඩස්ට්‍රියල් ඇකඩමි එකේ යන්නේ නැහැ ළමයි. හරිද? යන්නේ නැහැ මොකද අපි නම කියන්න බෑ. අපිට නම කියන්න අවසර නැහැ. ඒගොල්ලෝ අපිට අවසර දීලා තියෙනවා. ඒගොල්ලෝගේ ඇග්‍රීමන්ට් එක සයින් කරාට පස්සේ තමයි ඒගොල්ලෝගේ නම කියන්න පුළුවන්. අපි ලොකු කැම්පස් එකක් එක්ක ඇෆිලියේට් වෙනවා. ලංකාවේ ඇතුලේ. ලොකු එක්තරා කැම්පස් එකක් එක්ක ඇෆිලියේට් වෙලා ඒ කැම්පස් එකේ ස්පෝර්ට් ෆැකල්ටි එක විදිහට තමයි අපි ප්‍රයිම් ඉන්ටර්නැෂනල් ඇකඩමි එක ලබන අවුරුද්ද ඉඳන් යන්නේ. ස්පෝර්ට් ෆැකල්ටි එක විදිහට. ඒ කැම්පස් එක ඇෆිලියේට් වෙලා තියෙනවා ඇමරිකාවේ ෆ්‍රාන්ස් වල ඔහොම රටවල් ගොඩාක් එක ඇෆිලියේට් වෙලා තියෙනවා. ඕනේ රටකින් ගන්න පුළුවන් ලොකු කැම්පස් එකක් ලංකාවේ ප්‍රසිද්ධ ඒක කියන්න බැරි. ඒ කැම්පස් එකේ ස්පෝර්ට් ෆැකල්ටි එක විදිහට තමයි අපි ඉන්නේ. එතකොට ලබන අවුරුද්ද ඉඳන් කොන්වොකේෂන් කොහෙද තියන්නේ? මේ කැම්පස් එකේ ඒ කියන්නේ BMI CH එකේ තමයි ලබන අවුරුද්ද ඉඳන් යන්නේ. එතකොට BMI CH එකේ තමයි ලබන අවුරුද්ද ඉඳන් ඔය තියෙන හැම කෝස් එකම ඔයාලට ගිහලා සර්ටිෆිකේට් ගන්න වෙන්නේ. ඒතකොට සෑහෙන වියදමක් එනවා. දැන් අපි මේ කෝස් දැන් මම මේ අර 6 month ඩිප්ලෝමා කරන ළමයිටත් මේකට එන්න කියලා කිව්වා. කෝස් එක ඉවර නෑ. ඇවිල්ලා ගන්න කියලා කිව්වා. මොකද ඩිප්ලෝමා එකට වඩා ගාණක් යනවා කෝස් එකට වඩා ගාණක් යනවා කොන්වොකේෂන් එකට ඒගොල්ලන්ගේ ලබන අවුරුද්ද. ඒක මොකද දැන් ඒගොල්ලන්ගේ කොන්වොකේෂන් වලට ඇමරිකන් USA වලින් හිටන් එනවා. ඒ ටීම්ස් එනවා. ඒ ඔබ්සර්ව් කරන්න UGC එකෙන් එනවා ලංකාවේ එහෙම ටික ලොකු සීන් ටිකක් එවුවා. ඉතින් මේක එහෙම නෑ මේකයි මේ try කරේ. හරිද? මෙතෙන්දී ඕගොල්ලොන්ට මේ සර්ටිෆිකේට් ළමයිට ඔක්කොටම අපි මෙන්න මේ ක්ලොක් එක අන්දනවා. හරිද? ක්ලොක් එක ඔන්න ඕගොල්ලන්ට අන්දනවා. මුද්ද chance එකක්. ඒක ඩිප්ලෝමා ළමයිගේ සර්ටිෆිකේට් එකේ ළමයිගේ වෙනස සිද්ධ වන්නේ මේ සර්ටිෆිකේට් එකෙන් විතරයි. ක්ලොක් එක අන්දලා ඔන්න ෆොටෝ එක ගාලා පට්ට chance එක මේක හරිද? ප්‍රීමියම්ම chance එක ඇඩ්වාන්ස් ළමයි සර්ටිෆිකේට් ළමයින්ට. රයිට්? ඇවිල්ලා මෙව කරගන්න රයිට්. ඒ නිසා හරිද? ඕගොල්ලන්ට අන්දන ක්ලොක් එක මෙන්න මේ පාට. හරිද? ඒතර ඕගොල්ලන්ට දෙන්න මේකට කියන ස්ක්‍රෝල් එක කියලා. මෙන්න මේ වගේ ස්ක්‍රෝල් එකක් දෙන්නේ. ප්‍රයිම් මේක දැන් ඔයාලගේ මේ මෙච්චර මෙන්න මේ සයිස් එක බැලුවා මේ වගේ පේන්නේ. මේ අර දන්නේ නැද්ද පොඩ්ඩයි ඉතින් අර ඇත්තටම නිකන් ලයිව් ගනිද්දි මේක එහෙන ලස්සනයි. ලයිව් ගනිද්දි මේ ෆොටෝ එකක්නේ. හරිද? මේ වගේ එකක් හම් වෙනවා. මේකක් දාලා ගෙදර ගෙනියන්න තමයි හම්බ වෙන්නේ. අපි මේව ගන්නෙ නැහැ. ක්ලොක් එක ගෙදර ගෙනියන්න දෙන්නේ නැහැ. මේ ස්ක්‍රෝල් එක ගෙදර ගෙනියන්න දෙනවා. ස්ක්‍රෝල් විත් ටැසල් එක. රයිට්? එතකොට ඔයගලන්ට ජිම් එකේම ලස්සනට ඩිස්ප්ලේ කරලා තියන්න පුළුවන්. තව පත් වීම ඊට ඉස්සරහදී මම කියන්න තව දෙනවා.
ඒ නිසා ඒකට ගැලපෙන විදිහට ඇඳුම් ඇඳන් එන්න ඕනි. පිරිමි කට්ටිය ඇඳන් එන්න ඕනි. බ්ලේසර් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනි. ඉතින් හයර් එකට හරි ගන්න රුපියල් 1500 2000ක් නෑ දැන් නම් බෑ රුපියල් 4000ක් විතර එනවා මම හිතන්නේ මම දන්නේ නැහැ කීය හරි ඩාර්ක් බ්ලූ බ්ලේසර් එකක්. හරිද ඩාර්ක් බ්ලූ හරි බ්ලැක් හරි බ්ලේසර් එකක් ගන්න විත් ඒ පාටට යන කලිසමක් ඇඳගෙන ඉන්න. නිකන් පාට පාට මට මතකයි එක ඇඳුම් ඇඳන් ආවා. හෙන්නම්ම කැතයි. එක මේකෙදි මට මතක හැටියට සෝෂියොලොජි මේකේ අපේ කොන් මේකේද කොයිද එක විදිහට එනවා. හරිද? ටයි එක දාලා ලස්සන ඩාර්ක් බ්ලූ බ්ලේසර් එකක් ඇඳලා පස්සේ ටයි එක දාලා මේ ඒට ගැලපෙන මේ සුදුලම් වඩා හොඳයි ඇතුලේ. සුදු මෙන්න මේ විදිහට එන්න පුළුවන් නම් වඩා මේ ලංකාවේ ළමයි ඔක්කොම රයිට් එන්න පුළුවන් නම් වඩා හොඳයි. ගෑනු කට්ටියත් එහෙම තමයි. හරිද? එයාලා සාරියක නදින්න තියෙන්නේ. රයිට්? ඒකට මේ වගේ ලයිට් කලර් සාරි එකක් මොනවා හරි අඳින්න පුළුවන් නම් වැහෙන උඩ මේකට මේ වඩා සුදුසුයි. අර ඒ වගේ ගැළපෙන ඇඳුමක් ඇඳන් එන්න නැත්නම් අර බොම්බයි මොටයි වගේ ඉදී. රයිට්? ලස්සන ෆොටෝ එකේ තියෙන ඔයගොල්ලන්ගේ ෆොටෝ එකේ ජීවිත කාටද තියෙනවා. ජිම් එක වුණත් උඩ එල්ලලා ගහලා තියෙන එක නිකන් අර මොකද එක වගේ ආවම කැතයි. හරිද? රයිට්. ඒ හින්දා අනිවාර්යෙන් ඒක මේ ඇඳුම ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි. රයිට්? රයිට්. එතකොට මේක දෙන ඔයගොල්ලෝ තියාගන්නම ස්ක්‍රෝල් එක පිට ඇසල් හරියට මේක ඇතුලේ තමයි සර්ටිෆිකේට් එක දාන්න ඕනි. මේක ඇතුලේ සර්ටිෆිකේට් එක දාලා දෙන්නේ. අපි එහෙම දෙන්නේ නැහැ සර්ටිෆිකේට් පොඩි වෙන නිසා. මේක වෙනම දෙනවා. සාතිකේ වෙනම දෙනවා. හරි. එතකොට මේක තියාගන්න පුළුවන්. ඔයගොල්ලෝ සාතිකේ තියාගන්න සාතිකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකයි තියාගන්න පුළුවන්. ඔන්න හරිද? විශේෂයෙන් එතකොට මේ ටික සහතිකය කොහොමත් ඩිප්ලෝමා එකට මේ කොනගේෂන් වල එන්නේ නැති ළමයිට පස්සේ සහතිකය කොහොමත් හම්බ වෙනවා. ඊට අමතරව හරිද? ඕගොල්ලන්ට මේකට එන කට්ටියට හම්බ වෙන ඒවා තමයි අමතරව ඉන්ඩිවිජුවල් ගෲප් ෆොටෝ එක ඊට අමතරව ස්ටේජ් ෆොටෝ එක ෆැමිලි එක අම්මලා තාත්තලාත් එක්ක තරුණ ළමයි නම් අම්මලා තාත්තලාත් එක්ක ටිකක් සීනියර් කට්ටිය නම් වයිෆ්ලා දුවලා පුතාලාත් එක්ක ෆොටෝ ගහන්න පුළුවන්. ඒකට ඒ ෆොටෝ එක හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ සර්ටිෆිකේට් එක හම්බ වෙනවා කොහොමත්. ඊට අමතරව ඔයගොල්ලන්ට හම්බ වෙනවා. හරිද? මේක අපි ඔයගොල්ලන්ට දැන් අපි කිසිම තැනකදී මීට කලින් සඳහන් කරලා නැහැ. මේක අලුතෙන් ඇඩ් කරේ අපි. හරිද? මෙන්න මේක. මොකද දැන් මේක ලෙටර් අපි කියන පත්වීමේ ලිපිය කියලා. හරිද? පත්වීමේ ලිපියක් හම්බ වෙනවා ඔයගොල්ලන්ට ෆිසිකල් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදියට ලංකාවේ. හරිද? ඒ පත්වීමේ ලිපිය තුල අපේ ආයතනය ඔයගොල්ලෝ නිල වශයෙන් මෙන්න අද දින සිට ෆිසිකල් ඉන්ස්ට්‍රක්ටර් සිංහලෙන් කියන්නේ ව්‍යායාම උපදේශකවරු විසින් නිල වශයෙන් ඕගොල්ලෝ පත් වෙනවා. ඒක කියන විදිහට පඩිත් දෙනවා. හරිද? මේ ශ්‍රී ලංකන් එතකොට අපේ ආයතනේ මොකද්ද ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් රෙජිස්ටර් නම්බර් එක ඒක තියෙනවා. ඊට පස්සේ SLBBF කියන්නේ මොකක්ද? ශ්‍රී ලංකා බොඩි බිල්ඩින් ඇන්ඩ් ෆිට්නස් ෆෙඩරේෂන් කියන්නේ. මොකද්ද ඒකට කියන්නේ? බොඩි බිල්ඩින් සංගමය කියන්නේ. ඔය මීට් එහෙම තියන්නේ. අන්න ඒගොල්ලෝ ඒ දන්න කට්ටිය දන්න මෙන්න දන්න කට්ටියට කිව්වේ. ශ්‍රී ලංකා බොඩි බිල්ඩින් ෆෙඩරේෂන් එකේ නම්බරේ සහිත CPD ඒ කියන්නේ යුනයිටඩ් කින්ග්ඩම් වල රෙජිස්ට්‍රේෂන් අංකය සහිත මෙන්න මේ ආයතනයේ ඕගොල්ලෝ හම්බ වෙනවා පට්ට වැලිඩ් එතකොට. හරිද? ඇයි අපි එහෙම එකක් දැම්මේ? අපි මීට කලින් ඕගොල්ලන්ට එහෙම දෙනවා කියලාත් නැහැ. මේක දාන්න හේතුව තමයි මේ බලන්න. දැන් එන ට්‍රෙන්ඩ් එක. දැන් මේ ලංකාවේ මම බැලුවා. දැන් මම අපහාස කරනවා එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් ග්‍රැජුවේට් එකක් හරි පෝස්ට් ග්‍රැජුවේට් කියන ඊට උඩින් තියෙනවා. ඒව කරනවා නම් මෙච්චර කල් තිබ්බේ දැන් ඩිප්ලෝමා ආරම්භ නම් එහෙම තමයි තිබ්බේ. හරිද? දැන් ඔන්න පිටරටවල් වල එහෙම නැහැ. එක්ස්පීරියන්ස් බේස් යන්නේ. දැන් ලංකාව දැන් මේ ඔන්න OTHM එකෙන් පටන් ගත්තා යුනයිටඩ් කින්ග්ඩම්. අපේ CS මේකේ මමත් මේ අපහාස නෙමෙයි මේකේ මමත් මේ කෝස් එක මමත් කරලා තියෙනවා. මේ OTHM level 7 post graduate diploma එක post graduate එක. හරිද? අපහාසයට නෙමෙයි මේක ඉන්න ඔක්කොම ළමන් අඳුරනවා. මිස් ජාන්නේ කීදා මේ අපහාස කරනවා නෙමෙයි. මේ බලන්න මේගොල්ලෝ දාලා තියෙන එක. ඔන්න මේගොල්ලෝ පටන් ගන්න මොකද්ද? 5 years work experience. මොනවත් diploma degree මොනවත් ඉල්ලලා දෙනව නැහැ. 5 years work experience. හරිද? ඔන්න බලන්න මෙතන බලන්න මේ ඇවිල්ලා සෞදි අරාබියා. හරිද? මෙතන මූලික වශයෙන් ඉල්ලලා තියෙන මස්සෝඩ් 5 years experience. අපේ ළමයිට පිටරට පහුගිය දවස්වල මේ පෝස්ට් එක දැකලා මම මේ ගත්තා නෙමෙයි. මේ වගේ පෝස්ට් ඕනි තරම් දැන් ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන්. මම දැම්මේ මොකද අපේ ළමයිට හැම කෙනාම රට යන්න කලින් අපිට කතා කරලා සර් ලෙටර් එකක් දෙන්න සර් ලෙටර් එකක් දෙන්න සර් ලෙටර් එකක් දෙන්න සර් මේ කොයි හරි ජිම් එකකට ගියා සර් වර්කින් එක්ස්පීරියන්ස් වර්කින් එක්ස්පීරියන්ස් කියන එක මාර විදියට දැන් ඩිමාන්ඩ් වෙනවා.
මොකද සර්ටිෆිකට් දැන් ගන්න පුළුවන් වර්කින් එක්ස්පීරියන්ස් මාර විදිහට ඩිමාන්ඩ් වෙනවා. ඉතින් වර්කින් එක්ස්පීරියන්ස් එකත් එහෙම මේ දෙනකොට දැන් අපි හිතමුකෝ නිකම්ම මේ ඔය ප්‍රාදේශීය සභාවේ සහතික කළ එකක් ජිම් එක නම්බර එකකින් දෙනවා වගේ නෙමෙයි. අපේ ආයතනයේ ගන්න තියෙන හොඳම තැන් ටික ටච් කරලා තියෙන මේ ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් එකෙන්ම ලංකාවේ පුරා දැන් සමහරක් ජිම් මේ ඒ වගේ නෙමෙයි ලංකාවේ පුරා අපිට ඔතොරිටි තියෙනවා. ෆිසිකල් ෆිට්නස් මේව කරන්න. ඉතින් බොඩි බිල්ඩින් ෆෙඩරේෂන් එකේ රෙජිස්ටර් නම්බරේ ඊට පස්සේ ඉන්ටර්නැෂනල් රෙකග්නිෂන් එකකුත් තියෙනවා. හරිද? ඉතින් මේ වගේ එකකින් ඕගොල්ලන්ට මේ ලැබෙන මේ 5 years experience 5 years නෙමෙයි මේ සේවා ලිපිය ඕගොල්ලන්ට මාර වැදගත් වෙනවා. මේ සේවා ලිපිය ફોකස් කරලාම තියෙන ඕගොල්ලන්ට ඕගොල්ලන්ට ඔතොරිටි දීලාම තියෙන සේවා ලිපියෙම ඉන්ටර්විව් වලට ඕනෑම දැනකට ගෙනියන්න ඕගොල්ලන්ට ඔතොරිටි දීලා තියෙනවා. ඒ වගේ සර්විස් එකේ අපේ ලෙටර් හෙඩ් එකෙන් මේ අපේ ලෙටර් හෙඩ් එකෙන් තමයි සර්විස් ලෙටර් එක දෙන්නේ. පත් වීමේ ලිපිය. එතකොට මේකත් ඕගොල්ලන්ට පුළුවන් ඔන්න පත් වීමේ ලිපිය ඔන්න ජිම් එක වගේ කරනවා නම් උඩින් ගාගෙන සර්ටිෆිකට් එකේ කොපීස් ටිකක් උඩින් ගාගෙන අර යටින් ස්ක්‍රෝල් එකේ තියාගත්තාම ඔය දැන් ඇත්තටම ජිම් වල වුණත් අපේ ජිම් එකේ මල්ලිටත් මම කිව්වේ. එතකොට ඔය මේ දීලා NVQ සර්ටිෆිකට් එකක් ගෙල්ලා ගහගත්තා. මේ ඇත්තටම මාර විදිහට වටිනවා. එතකොට ඕනේ කෙනෙක් අර බලනවා විශේෂ පුතාලා එහෙම එකන් එන තාත්තලා. මම හොඳට දැකලා තියෙනවා බලන්නේ කෙලින්ම ඒගොල්ලෝ අර ඇඟට වඩා බලන්නේ මූ ඉගෙනගෙන තියනවාද. මොකද දැන් පොඩි ජිම් බීතිකාවක් තියෙනවනේ දන්නේ නැති උන් ඇවිල්ලා ඔය ඒ වගේ එකක් නැවිලා තියෙනවා. ඒතකොට මූ ඉගෙනගෙන තියෙනවා මොන වගේ සීන් එකක්ද මේ ජිම් එකේ සීන් කියන එක තියෙනවා. එතකොට මේ සියලුම දේවල් ටික ඕගලන්ට අපි ලබා දෙනවා. ඊළඟට 3 years වලින් මොකද ඩෙන්ටිටි කාඩ් එකක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් දැන් මම චයිල්ඩ් සයිකොලොජි කරා. එතකොට ඒ වගේම 1 year තමයි දෙන්නේ. ඩෙන්ටිටි කාඩ් අරන් හැම එකක්ම 1 year දෙන්නේ. ඕගොල්ලෝ රෙඩ් ක්‍රොස් එකේ හම්බ වෙන එකත් 1 year දෙන්නේ. මෙතන අපි 3 yearsම කරලා තියෙනවා. හරි. මේ එහෙම 3 years සමහර දෙන්නේ නැහැ. නමුත් 3 years දෙනවා. මොකද දැන් ඕගොල්ලන්ට සමහරකට පාඩුවේ 3 years දෙන එක මොකද හැම අවුරුද්දෙම දැන් මේ එකතු අලුත් ඒවා එකතු වෙනවා අපිට. දැන් දැන් මේ දවස්වල අපි කොන්ෆරන්ස් දැන් හෙට තියෙනවා අවත පාට කොන්ෆරන්ස් එක කැනඩාත් එක්ක. කැනඩාවල මොකද කියන්නේ এডুকেෂන් බෝඩ් සෙන්ට්‍රල් ගවර්න්මන්ට් এডুকেෂන් බෝඩ් ඔෆ් කැනඩා. ඔන්න ඔහම එකක්. එයාලත් එක්ක කොන්ෆරන්ස් එකක් තියෙනවා. දැන් එයාලත් එතකොට එයාලගේ ඒව එකතු වෙනවා අපිට එහෙම ඉස්සරහට යන්න දැන් පෙබරවාරි වල අරගොල්ලෝ එකතු වෙනවා. ඒක යුනිවර්සිටි එකක්. යුනිවර්සිටි කරා USA අනම්මන ඔහොම එන්න ඉස්සරහට වැඩි වෙනවා. එතකොට ඉතින් ඉස්සරහට දැන් මේ අවුරුදු 3 ඉවරනාට පස්සේ ආයෙ අලුතෙන් එකක් හම් වෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ එන්න වැඩි වෙනවා. රයිට්. එතකොට ඔන්න ඔය ටික හම් වෙනවා. ඊට අමතරව ඔයගොල්ලන් සියලුම දෙනාට ඔෆිෂියල් මේ බ්ලේසර් බැජ් එක මෙහෙම පෙවුනට මේක හොඳ මෙටල් බැජ් එකක් හම් වෙන්නේ. මේ හිතන්න එපා කොල කෑල්ලක් කියලා. මෙටල් බැජ් එක ඔයගොල්ලන්ගේ ස්ටේජ් එක උඩදී ගහනවා ඔයගොල්ලන්ගේ බ්ලේසර් එකට. මේ එතකොට හරි ලස්සනයි ඒකත්. ඒ වගේම දැන් වයිව් එක හෙට පටන් ගන්නවානේ. ඒ වයිව් එකෙන් මොතර අපි සිලෙක්ට් කරනවා CES ක්ලබ් එකට, සිලෝන් එලයිට් ස්පෝර්ට් ක්ලබ් එකට ළමයිව. හරිද? ඒ සෑහෙන බෙනිෆිට්ස් තියෙනවා ඒගොල්ලන්ට. ඒකට එකතු වෙන කට්ටියට හොඳට කතා කරන්න පුළුවන්. සබ්ජෙක්ට් නොලෙජ් එක තියෙන, එක්ස්පීරියන්ස් එක තියෙන ළමයිව ගන්නවා. ඒ ළමයිට මෙන්න මේ තව අලුත් වෙනම බැජ් එකක් සමාජිකත්ව බැජ් එකකුත් ෆ්‍රීම හම්බ වෙනවා. දැන් ඔයගොල්ලෝ මේ එකම පැකේජ් එකේ මේ ඔක්කොම තියෙනවා. හරිද? ඊට අමතරව ඔයගොල්ලන්ගේ තෝ කප් දෙකක් හම්බ වෙනවා. ඒ කප් දෙක මම මෙතන දාන්නේ නැහැ. දෙන්නකට බෙස්ට් ඕල් රවුන්ඩර් සහ බෙස්ට් ස්ටුඩන්ට් හම්බ වෙනවා. අපි සාමාන්‍ය ඇඩ්වාන්ස් කෝස් එකේදී බලන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ ඇසයින්මන්ට් එකේ ලොකුවට තිබ්බේ නැහැ නේ. දැන් ඩිප්ලෝමා කරපු ළමයිට ඇසයින්මන්ට් බර ගානයි වයි අරන් තිබ්බනේ. එතන ඩිප්ලෝමා වලින් විතරයි තෝරන්නේ. බෙස්ට් ඕල් රවුන්ඩර්යි බෙස්ට් ස්ටුඩන්ට් උයි තෝරනවා. හරිද? මෙතෙන්දී අපි තෝරන එකක් කියන්න ඕනි. කවුරු හරි ප්‍රශ්න ඇති කරගන්න ඉඩ තියෙනවා. තාම අපි ඒක සිලෙක්ට් කරලා නැහැ. හරිද? නමුත් අපේ හිතේ අදහස තියෙනවා. ඒගොල්ලන්ට තාම අපි කියලාත් නැහැ. පළවෙනි එක තමයි ඇසයින්මන්ට් වල ලකුණු. පළවෙනිට සලකලා තියෙන ඇසයින්මන්ට් වල ලකුණු. දෙවෙනි එක තමයි ඒගොල්ලන්ගේ ඇසයින්මන්ට් කලින් දුන්නාද ඒ ඔක්කොම බලලා දෙවෙනි එක තමයි ටීචර්ස් ෆීඩ්බැක්. දැන් සමහරක් ළමයිගේ මේ කෝස් වල ඉන්න නම කියපු ගමන් සියලුම ගුරුවරු දන්නවා උගන්වන කට්ටිය. කියලා ටක් ගාලා දන්නවා. එයාද කියලා අහනවා. ඔයාද? දැන් මේ ළමයි ප්‍රශ්න අහනකොට ඔයාද මේ කියලා අහනවා. ඒ වගේම දැන් අර අපි හැම වෙලාවෙම ප්‍රශ්න අනේ වගේ ටීචර්ස්ගේ ෆීඩ්බැක් එක. තුන්වෙනි එක තමයි වැදගත්ම එක. මේ තුනට අමතරව වයිව එක. මේ තුනෙන්ම වැඩිපුරම හොඳටම විශේෂයෙන් වයිව එක. දැන් අසයින්මන්ට් එක chat GPT එකෙන් උනත් බලලා කරන්න පුළුවන් නේ. හරිද?
නමුත් වයිව එකේ එහෙම බෑනේ. මං ආනකොට උත්තර දෙන්න එපායි. හරිද? වයිව එකේ ලකුණු හොඳට ගන්න කට්ටියව දැන් අපි සිලෙක්ට් කරලා ඉන්නවා ළමයි ටිකක් අපේ ඔළුවේ තියෙනවා. ඒගොල්ලෝ මේ හරියට වයිව එකට ගියොත් ඒගොල්ලෝ දන්නේ නැහැ තාම. වයිව එකට ගියොත් ඔන්න ඒගොල්ලෝ සිලෙක්ට් වෙනවා. ඒගොල්ලන්ට පොඩි කප්ස් මේ ඒගොල්ලෝ තව දේවල් ටිකක් ඒගොල්ලන්ට හම්බ වෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ට කියන්නෙත් නැහැ. හැබැයි එකම එක අවස්ථාව විදියට නැත්තම් කියන්නේ නැහැ. එකම එක අවස්ථාව කියන්නේ ඉතින් මේ මාර සීන් එකක් කරන්නේ දැන් මුන් දැන් අපි කවුරු හරි සිලෙක්ට් කරනවා. අපි කියමුකෝ කවුද? දැන් නම් මතකත් නැහැ. අපි කියමුකෝ දැන් කවුරු හරි එකෙක් සිලෙක්ට් කරා. ඒ වෙන පුද්ගලයා සිලෙක්ට් කරලා ඉන්නවා අපි. දැන් අන්තිම ලිස්ට් එක බලනකොට මේ පුද්ගලයා එන්නේ නැහැ කොන්වොකේෂන් එකට. දැන් මාර කේස් එක වෙනවනේ. අන්න එහෙම වුණොත් අපි කියන්න වෙනවා මේ පුද්ගලයාට මේ ඔබ සිලෙක්ට් කරලා ඉන්නේ කොන්වොකේෂන් වරේ කියලා නැත්තම් කියන්නේ නැහැ ලොවෙත් ඈ. ඒ වෙලාවේ පුඩි සර්ප්‍රයිස් එකක් දෙන්න ඩාන් ගාලා රයිට්. රයිට්. හරි මේ අර කතන්දරේ සෞදි අරේබියා මේකේ රයිට්. ඔව් එතකොට පේමන්ට්ස් පටන් ගන්නවා මේ පොඩි ගාණක් තියෙන මම මේකට මේ තියෙන්නේ. එතකොට මේ ඔක්කොටම හරිද? ඕගොල්ලෝ සාමාන්‍ය දැන දැන් මම මාස්ටර්ස් වල එහෙම ගියා. ඒක රුපියල් 47000යි පේමන්ට් එක. කොන්වොකේෂන් පේමන්ට් එක. විසිටර් කෙනෙකුට ඔන්න 5000 ගාණක්. ක්ලොක් එකට රුපියල් 10000ක් වෙනම ඩිපොසිට් කරන්න ඕනි. ඇඳුමට. ඒක නැති වුණොත් එහෙම අඩි ඒක මම මේක දැම්මා. හරිද? ඒක නැති වුණොත් එහෙම 10000 රිෆන්ඩ් කරන්නේ නැහැ. හරිද? එතකොට මේ ඒ වගේ ගාණක් තමයි යන්නේ. 9500ක් විතර හිටියා. හරිද? අපි දැන් ඕගොල්ලන්ගේ සම්පූර්ණ ගන්නේ per student මේ සියලුම පැකේජස් උත් එක්ක ඔය ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඔය බ්ලේසර් එකක් වුණත් රෙන්ට් කරන්න ගියත් හොඳ ක්වොලිටි බ්ලේසර් එකක් වුණත් නෝමල් අඳින රුපියල් 3000ක් විතර යනවා දවස් දෙකකට විතර ගන්නවා නම්. හරිද? ක්ලොක් එකක් කියන සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන්. එතකොට එහෙම හිතන්නකො බැජස් වලට ඔය පත්වීමේ ලිපි ඩෙන්ටිටි කාඩ් හරි ඔය ඔක්කොටම හරිද සහතික අනම්මන ඔක්කොමත් එක්ක ස්නැක් එකකුත් දෙනවා. කොයි එක දාලා නැහැ මෙතන. ස්නැක් එකයි ඔක්කොමත් එක්ක තමයි මේ 8500 යන්නේ. ඒක නිකන් වගේ තමයි. ඇත්තට මේක අපිට ඕගොල්ලෝ එන ගාන ගත්තට පස්සේ LED ඕගොල්ලෝ දැන් ස්ටේජ් එකට දානවනේ LED ලොකු ස්ක්‍රීන් එකක්. ඔය ස්ක්‍රීන් එකේ ගානවත් අපිට කව වේද කියන මම දන්නේ නැහැ. නමුත් අපි අතින් ගයිඩ් කරන් හරි කරනවා මේක. මොකද ඕගොල්ලන්ට මේක දෙන්න ඕන නිසා. ලබන අවුරුද්දේ මට කෙලිම තල්ලු කරලා දාන්න පුළුවන් ඕගොල්ලන්ව. තව මාස 7-8ක් පව් කරලා මේ BMI CH එකට. මම නිකන් අප්සෙට් වගේ කරන්න. රයිට්. ඒතර ප්‍රවිසිට කෙනෙකුට ඒ කියන්නේ අම්මට තාත්තට එක අයෙකුට රුපියල් 2000ක් මුදලක් අය කරලා තියෙනවා. අය කරනවා ඒ කැම්බීමත් ඔක්කොම ඒගොල්ලන්ටත් හම්බ වෙනවා. රයිට්. ඒතර ෆොටෝග්‍රාෆ් වලට යනවා නම් මේක අපි නෙමෙයි කරන්නේ. මේක වෙනම කට්ටියක් කරන්නේ. ඒගොල්ලෝ මෙන්න මේ වගේ සයිසස් ටිකක් දීලා තියෙනවා. හරිද? ඉන්ඩිවිජුවල් මේ කියන්නේ අර මේ අර ක්ලොක් එක ඇඳලා මේ ස්ක්‍රෝල් එකේ අතේ අරගෙන අර මෙන්න මේ වගේ මේ වගේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක මේක නෙමෙයි බෑග්ග්‍රවුන්ඩ් එක අර ලයිබ්‍රරි බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. අන්න ඒ ඉන්ඩිවිජුවල් පෝර්ට්‍රේට් ෆොටෝ එක හම් වෙනවා. ඕගොල්ලන්ට print කරලා ගන්නවා නම් මෙන්න මේක දීලා තියෙනවා 8-10 ඉන්චස් කියලා. ටික ලොකුයි. ඒ කියන්නේ ෆැමිලි ෆොටෝ එක 8-12. ස්ටේජ් ෆොටෝ එක කියන්නේ දැන් ඕගොල්ලෝ ස්ටේජ් එකේදී සර්ටිෆිකේට් එක ගන්න එක ඒක 8-10. ගෲප් ෆොටෝ එක කියන්නේ 12-18. හරි දිග මේකක්. හරිද? එතකොට මේක තමයි සයිස් එක. එතකොට පැකේජස් ඒගොල්ලෝ දාලා තියෙනවා බ්‍රෝන්ස් පැකේජ් කියලා දාලා තියෙනවා. බ්‍රෝන්ස් පැකේජ් එකේ මේ හැම පැකේජ් එකකම මේ සියලු මේ වගේ සොෆ්ට් කොපි ඔයගොල්ලන්ට හම්බ වෙනවා. හැම කෙනෙකුටම මේ සොෆ්ට් කොපි 4ක් හම්බ වෙනවා. එන ළමයෙකුට. මොකද ෆොටෝනේ වැදගත්ම. ඔය කොල්ලෝ දකලන්නේ ගෑන් ළමයිනුත් එහෙම තමයි. දැන් අපි ස්ටේටස් අපි පෙන්නන්නේ මම නම් ඕක නවත්තලා තියෙන්නේ දැන්. තීරුමක් නැහැ. Facebook වල තමයි සාමාන්‍යයෙන් කැමති. TikTok වල අර මේ දාන්නනේ. එතකොට ඕගොල්ලන්ට හැම එකේම මොන පැකේජ් එක ගත්තා සොෆ්ට් කොපි 4 හම්බ වෙනවා. WhatsApp හරි මොනවා හරි ඒගොල්ලෝ කරලා එවයි. රයිට් හදලා එවයි. ඒක ගෲප් එකට දායි මොකක් හරි කරයි. හරි ඉන්ඩිවිජුවල් ෆැමිලි ස්ටේජ් ඉන්ඩිවිජුවල් මේ ෆොටෝ 4 එක ළමයෙකුට ෆොටෝ 4ක් හම්බ වෙනවා. ඔය හතරට අමතරව බ්‍රෝන්ස් පැකේජ් එකේ තියෙන ඉන්ඩිවිජුවල් පෝර්ට්‍රේට් එක මේ 8-10 print කරලා දෙනවා. print කරලා ගෙදරට එවනවා. හරිද? එතකොට ඒකට 1500ක් දාලා තියෙනවා බ්‍රෝන්ස් එකට. ඒ වගේ ඉන්ඩිවිජුවල් පෝර්ට්‍රේට් එකයි ෆැමිලි ෆොටෝ එකයි ගන්නවා නම් ෆොටෝ වලට 2500යි. සිල්ල පැකේජ් එක ගෝල්ඩ් එක 3500 ප්‍රීමියම් එක 4800යි දාලා තියෙනවා. ඕගොල්ලන්ට ඕන නම් මේ ෆොටෝ එකගෙන ඉන්න පුළුවන්. රයිට්? ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ ප්‍රීමියම් එක ගත්තොත් මේ වෙනන් මේ ඔක්කොම ටික print කරලාම දෙනවා. නැත්තම් ඉන්ඩිවිජුවල් ෆැමිලි දෙවෙනි එක ඉන්ඩිවිජුවල් ෆැමිලි ස්ටේජ් තුන්වෙනි එක එහෙමයි. ওই විදිහට තමයි යන්නේ. ඒ කැමති විදිහට ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. හරි. මේ තියෙන අද ඉන්ෆර්මේෂන් මේ වැදගත්ම දේවල් තමයි මේ තියෙන්නේ. ඕගොල්ලෝ
ෆෝක් එකක් නැති කරොත් ඕගොල්ලන්ට හම්බ වෙන වගේ ඕගොල්ලෝ රිටර්න් කරන්න ඕනි මෙන්න මේ ඩිප්ලෝමා ලෝගුව. මෙන්න මේ ලෝගුවක් ඕගොල්ලෝ නැති කරොත් ඔයාලා අතින් ලොස් වුණොත් මේ තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. ඕගොල්ලෝ රුපියල් 9000ක් ගෙවන්න ඕනි. හරිද? මේක ඇවිල්ලා මේ බිස්නස් එකක් එහෙම කරනවා කියලා හිතන්න එපා අපි. මේ ඒගොල්ලෝගේ ගාන. හරිද? ඒගොල්ලන්ට රුපියල් මේ ක්ලෝක් එකේ මේ ඩිප්ලෝමා ලෝගු මේ අපි ගෙදර මහල් දෙනවා එහෙම නෙමෙයි. මේ ඔක්කොම අපි රෙන්ට් එකට ගන්නෙ. හරිද? පරක්කු වුණොත් ඒ වෙන වෙනම ගෙවන්න ඕනි. රයිට්. එතකොට ඔන්න රුපියල් 9000ක් ගෙවන්න වෙනවා. වෙන තැන්වල සල්ලි මේ රුපියල් 9000 ගන්නව. රුපියල් 9000 ගන්න මේක රිටර්න් කරනකොට තමයි 9000 දෙන්නේ. ඉතින් මම එහෙම කරේ නැහැ. හරිද? ඒ නිසා කරුණාකරලා ඉල්ලනවා මේ ඉව නැති කරගන්න අර එහෙම ඉරන්න. ඕ අනම්මනම් කරන්න යන්න එපා. හරිද? අනිත් එක තමයි ඔව් ඔය මේ බඩු නැති වෙනවා ගිහිල්ලා ආවට පස්සේ බඩු උස්සලා ඒවට අපිට වග කියන්න බෑ. මේ අපි එක්ස්පීරියන්ස් එකෙම දැක්ක දේවල් මේ. හරිද? එතකොට වෙලාවට ලොවෙත් එන්න ඕනි ඈ. චීෆ් ගෙස්ට් එන වෙලාවේ ෆොටෝ ගහලා ඉන්න එම ඈස් වෙන්න එපා. හරිද? වෙලාවට අනිවාර්යෙන් එන්න ඕනි. හරිද? විසිටර්ස්ට රයිට්. මම දන්නවනේ අම්මා අපේ ඔය දැන් මේ ජිම් මාතේ මේක ෆීල්ඩ් එකේ අවුරුදු 20 ගානක් ඉන්න එකානේ. හරිද? අපේ සිපුරි කොල්ල ටිකක් ඉන්නවා. බුරු කියන්න ඕනේ හිත හොඳයි. හැබැයි පොඩ්ඩක් සෙන්ස් නැති සීන් එකක් තියෙනවා. හරිද? ඔය අයියලා මල්ලිලා ඒ ජිම් වල සමහරකට ගෝලියෝ වෙන්න පුළුවන්. හරිද? එන්නලන් එපාගේ ඉන්න ටී-ෂර්ට් එකක් එහෙම ගහගෙන ඉන්න එපා කියන්නේ. හරිද? බොඩිය පෙන්නගෙන. එමට චරිත ඉන්නවා. රයිට්? මේවා මම දැකලා තියෙනවා වෙස්ට් එක පිටින්. එහෙම එන්නේ නැහැ සරන් ඇඳගෙන අර එහෙම එන්න කියන්න නම් එපා ටික පිළිවෙලට විසිටර්ස්ට එනකොට එන්න කියනවා. මම මේගොල්ලෝ බේසරලා නම් මනම් දාන්න කියලා මම කියන්නේ නැහැ. බට් අර කොන්ඩගේෂන් එකට එනවා වගේ එන්න ඕනේ. මොකද මේ ෆොටෝස් අපි යවන්න ඕනි. Facebook වල අර මේ දාන්න ඕනි. UK වලට යවන්න ඕනි. ඉස්සරහා දැන් අපේ වගේ ඉස්සරහ යුනිවර්සිටි එකක් මේවා කරනවා කියලා. ඒතර ඒගොල්ලෝ අපි ගැන ෆීඩ්බැක් දෙන්න කලින් අපේ මේ කරපේව අර මේ දෙනවා කියලා USA වලට අර මේ මේවා යවන්න ඕනි. එන කේස් එකක් එනවා ඊළඟට. හරිද? හරිද? ඔච්චරයි. අනිත් එක මහ ලොකු දේවල් නෙමෙයි. රයිට්. ඔයාලට දැන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් මම මේක අන්මියුට් කරනවා. විශේෂ ඔන්න සර්ටිෆිකේට් ඔන්න දැන් ඕවරල් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් අන්මියුට් කරලා තියෙන්නේ. මේ ඔන්න සර්ටිෆිකේට් වලට පට්ට chance ආය. ජීවිතේට chance එකක් හම්බ වෙන්නේ නැහැ. රයිට්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. සර් මේ වයිව ටෙස්ට් එක පටන් ගන්න දවසක් එහෙම ඔය ඩිප්ලෝමා 1 ඩිප්ලෝමා 2 වෙන වෙනම පටන් ගන්නවා සර් ඒ ලිස්ට් එකේ එහෙම අපිට දානවද කලින්? දාන හෙට පටන් ගන්න ඩිප්ලෝමා 1 එකේ අයට ඒ ටික ඉවර කරලා කොහොමද මම බදාදා වෙද්දි ඉවර දවස් දැන් ඔයගොල්ලන්ට රෙඩි කරන්න කියලා තියෙන හෙට වෙද්දි ඊට පස්සේ මම දානවා මේ ලබන සතිය ඇතුළත කොහොමත් සතියක් දෙකක් ඇතුළත ඉවර කරනවා කොහොමද මට හරියටම කියන්න බෑ මෙච්චර දවසක් ඇතුළත මොකද වයිව එක හැදෙන්න පුළුවන් සති දෙකක් ඇතුළත ඉවර කරනවා ඒ කියන වෙලාවට කරන්න බැරි වෙලාවක තර මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඒක මට දැනුවත් කරන්න අපි පොඩ්ඩක් එහෙම දාලා මේව කරගන්න පුළුවන් ටයිම් මැනේජ්මන්ට් එකේ ගැටලුවක් වුණොත් ඩිප්ලෝමා 1 එකේ තමයි ප්‍රශ්නේ මොකද ඒකේ තමයි ගොඩක්ම කට්ටිය ඉන්නේ අපේ පරණ 2 එකේ මම ඉතින් එක දවසයි ඉවර කරන්න පුළුවන් 2 එකේ 2 3 ඒ වගේ නෑ මම දැන්ට මේ ලංකාවේ නෙවෙයි ඉන්නේ මේ මම වෙන කවුරු එවන්නද සර් එතකොට තේජි උඩ ළඟින්න නෑ නෑ සර් කියන්නේ සර්ටිෆිකේට් එක මට මේ කියන පෝස්ට් කරලා ගන්න පුළුවන්ද ඔව් පුළුවන් ඔයාලට සර්ටිෆිකේට් මම ඒක කිව්වේ නෑ මම ඒක හෙට දානවා ගෲප් එකට මේ සර්ටිෆිකේට් අනික් කට්ටියට පෝස්ට් කරලා සර්ටිෆිකේට් එක මේකයි ගන්න පුළුවන් ඊට අමතරව මේ පැකේජ් ටික නෝමල් ගන්නවා නම් ගෙදෙට්ට ගෙන්න ගන්නවා නම් ඒගොල්ලන්ගෙන් මට මතක හැටියට 6000ක් දාලා තිබ්බා. රුපියල් 6000ක් ගෙවලා මේ පත්වීමේ ලිපියයි බැජස් ටිකයි ඩෙන්ටිටි කාඩ්ස් ස්ක්‍රෝල් එක නම් එවන්න වෙන්නේ නැහැ. ඒ ටික ගන්න පුළුවන්. එහෙම නැත්නම් නිකම්ම නොමිලේම අපි අර කෝස් එකේ පුලිස් සදාන් කර විදියට සාතික පත්‍රික ගන්න පුළුවන්. ඊදර ඇඩ්‍රස් එකට එවනවා. සර් ගුලින සර් හරිද මම ඇඩ්‍රස් එක 8ට විතර තමයි 8යි 10යි විතර තමයි සර් ජොයින්ට් උනේ සර් ටී-ෂර්ට් එකක් ගැන මොනවද සඳහනක් කරාද සර්
ටීෂට් එක එදාට දෙනවා එදාට දෙනවා හොඳලාට ඔය ඇහුවේ ටීෂට් එකත් එදාට ගේනවා ඒක අනිවාර්යෙන් එදාට දෙනවා ගෙදර තියෙනවා දැන් සර් ගොඩාක් ගෑනු ලංකම ළමයි සර් ගෑනු ළමයිටත් බේසර් එකක් ගේන්න ඕනද? ඇයි නෑ නෑ මම පෙන්නුවේ ගෑනු ළමයිට බේස් ඕනේ නෑ පිරිමිලා විතරනේ බේස් ගෑනු ළමයිට මගේ ලයිට් කලර් සාරිය කියලා මේ පින්තූරක් පෙන්නුවේ මේදී හරි සර්. බේස් එක ගෑනු ළමයි අඳින්නේ නෑ බේස් ලයිට් කලර් හරි සාරිය සර්. විතරයි ඔන්න මේ පින්තූරේ මතක තියාගන්න මම මේ ප්‍රසන්ටේෂන් එකක් දාන්නම් ගෲප් එකට මේ පින්තූර විදිහට වැඳගෙන ඉන්න මේ සුදු පාට නම් අදින්න ඕන කැමති පාටක් අදගන්න ලයිට් කලර් සමහර කට්ටිය කිසරයක් අදන් ආ මල් එව්වා එහෙම අදින්න එපා ලයිට් කලර් එකක් අඳගෙන ඉන්නේ සර් මේ ජෙන්ස්ලාගේ මේ ටයි එකේ කලර් එකක් තියෙනවද සර් මම මොකක් කිව්වේ හරි මැචින් ඩිසයින් කලර් එකක් හරි කලර් එකක් හරි මැචින් එහෙම අපි කිව්වේ නෑ මම කිව්වේ මැච් වෙන විදිහට අර අපේ සෙන්ස් තියෙනවානේ අපි දැන් බ්ලැක් නම් දැන් බ්ලැක් අඳින කට්ටියට ගැලපෙන ඉතින් බ්ලැක් එකක් හරි බ්ලූ එකක් හරි එහෙම ඇඳගෙන ඉන්න මේ ඇඳගෙන ඉන්න පාඩින් අපි කියමුකෝ තැබිලි පාට ටයි එකක් එහෙම නැතුව ඉතින් දන්නේ නැද්ද මැච් කළා අදින්න මම කිව්වේ බ්ලේස් එක අනිවාර්යෙන් කළු සහ බ්ලූ මේ නිල් වෙන්න ඕනි ඩාර්ක් බ්ලූ හරි මෙති බ්ලැක් ඕ ඩාර්ක් බ්ලූ ගෑනු කට්ටියට ලයිට් කලර් මේ සාරි ඔච්චරයි කිව්වේ ඉතුරු ටික ඉතින් මැච් කරගන්න මං ඉතින් ලොකුට හાર્ඩ් ඇන්ඩ් ෆාස්ට් කියන්නේ මේ නිකන් අර ලොකු රූල්ස් කියන්නේ ගියේ නෑ ටී-ෂර්ට් ටික බලන්න බා හම් වෙනවා එදාට ගෝණි අර ලොකු ගෝණියක් තියෙනවා ඒක අරන් එනවා එතෙන්ට නම් ලිස්ට් එකත් එක්ක සර් මේ අපිට දාගෙන ප්‍රැක්ටිකල් සෙෂන් එකක් වගේ කරගන්න බැරිද? මොකද අපිට දවසක් වගේ දාගෙන ප්‍රැක්ටිකල් සෙෂන් එකක් වගේ කරගන්න බැරිද? අපි ඉස්සර කරා ප්‍රැක්ටිකල් ඉතින් දැන් මම කරන එක නැවැත්තුවා ඉතින් මිරි ලැජ්ජාය බෑ අර කැම්පස් එක මේ බුක් කරලා මේ ප්‍රැක්ටිකල් සෙෂන් වලට අන්තිමට අපේ ටීම් එකේ හිටියා 10ක් විතර ළමයි ආවේ 4ක් විතර මිරි ලැජ්ජාය බෑ අපිට සවුත්තුයි මේ ඊට පස්සේ අපි ඒකයි අනිත් එක මේ ඩිප්ලෝමා එකේදී අපි ප්‍රැක්ටිකල් කරන්නේ නැහැ හරිද ඩිප්ලෝමා කියන්නේ මං කිව්වේ මූලික අධ්‍යාපනයේ නෙමෙයිනේ සහතික පත්‍ර පාඨමාලාවලදී ප්‍රැක්ටිකල් කරනවා ඉස්සරහදී අපි කොහොමත් දැන් රෙඩ් ක්‍රොස් එකේ එක පටන් ඉවර වෙලා පොඩි පොඩි සහතික පත්‍ර පාඨමාලා යනවා ඒව යන්නේ තනිකර මේ ප්‍රැක්ටිකල් තමයි දැන් NVQ එහෙම පටන් ගන්නවා ඉස්සරහට මං කිව්වේ NVQ එහෙම පටන් ගන්නකොට ගොඩක් වෙලාවට ඔය ප්‍රැක්ටිකල් කරනවා ඒවා සහතික පත්‍රනේ ප්‍රැක්ටිකල් කරනවා සර් ඒතර ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් එකයි ඩිප්ලෝමා එකේ සර්ටිෆිකේට් එක දෙකම එකටම වෙනවනේ. ඔව් දෙකම කරපු කට්ටියට දෙකම එකටම දෙනවා ඩෙන්ටි කාඩ් එකයි හම්බ වෙන්නේ හරි සර්. සර් මේ ඒ ඩෙන්ටිටි අවුරුදු 3කටද වැලිඩ් වෙන්නේ ඔව් ඩෙන්ටි අපිට ඊට කාඩ් පස්සේ සාමාන්‍ය අවුරුද්දකට ඒක තමයි වැලිඩ් අපිට වෙන්නේ මේ 3 රිනිව් years කරගන්න වගේ කරන්න පුළුවන්ද අපිට ඒක අපෝ දික් කරගන්න එහෙම මොකක් හරි පුළුවන් ක්‍රියාමාර්ගයක් තියෙනවා. රීවේජ කෝස් එකක් කළා මොකද එහෙම හොඳයි අවුරුද්දෙන් අවුරුද්ද තමයි සාමාන්‍ය දෙන්නේ අවුරුද්දෙන් අවුරුද්ද දෙනවා නම් ඔයාලට වාසි මොකද එන්න අපේ මේක වැඩි වෙනවා අපේ ඇෆිලියේෂන් සලම්ම නම් වැඩි වෙනවා ඒකයි එතකොට ප්‍රශ්නයක් නේද නෑ ඒක නේ වයිව ටෙස්ට් එකක් වගේද නැත්නම් මොකක් හරි කෝස් එකක් නෑ කරලා දායි නෑ අප්ඩේට් එහෙම කරගන්නවද නෑ ඒක? මෙම්බර්ෂිප් ෆී එක ගෙවලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ආ තව ඔයගොල්ලන්ට බං අර ක්ලබ් එකට යන කට්ටියට අපි දෙනවා අවස්ථා කෝසස් කන්ඩක්ට් කරන්න එහෙම අපේ ක්ලබ් වලට ජොයින් වෙන අයට ඒකට ඉතින් දක්ෂ කට්ටිය විතරයි ගන්න හැබැයි සර් බොඩි බිල්ඩින් නියුට්‍රිෂන් ප්‍රෝ එකේ කෝස් එකේ සර් මේ වයිව එක කවද වගේ සර් තියෙන්නේ? මොකද වෙන්නේ බොඩි බිල්ඩින් ඇත් නියුට්‍රිෂන් ස්පෝර්ට් නියුට්‍රිෂන් ඒකේ මේ වයිව එක කවදද සර් තියෙන්නේ? ඇයි ඒකට මම කිව්වේ ඒක ලයිව් එකක් කරන්නේ නැහැ කියලා අර පත ඇසයින්මන්ට් එකක් දුන්නේ හරි සර්. ඒක කරන්න ඕනේ ඇසයින්මන්ට් එක මීල් ප්ලෑන් ඒව හදන්න දුන්න මතකද ඔව් සර්. ඒක කරලා එවන්න ඕනේ හරි සර්. සර් එක්ස්කියුස් මී සර් ඔපේ ID එකේ මේ අපේ ෆොටෝ එකක් එහෙම දානවද නැද්ද නිකන් මං අහන්නේ සර් ඈ අර වෙන එක නෑ ID එකේ ෆොටෝ නැතුව මේ කොහමද ගහන්නේ ID එකටයි මම ෆොටෝ එවන්න කියලා කිව්වේ ඔයගොල්ලන්ට මට ගානක් ගෙන සම එවන්න ඇති මට එවලා නැද්ද හරි සර් බලන්න එවන්න ඕනේ ඌ ඈ බලන්න සර් ඔව් හරි සර්
ඇයි දෙයනේ අර ෆොටෝ පහුගිය කාලේ එකතු කරේ ඕක ගාලා දාගෙන පාස්පෝර්ට් සයිස් ෆොටෝ එවන්න. අර මේකද එව්වේ නැති අයට ID එකට එහෙම වුණොත් මේ දාලා තමයි අර හිටන්ගේ ෆොටෝ එකක්වත් දාලා එවන්න බෑ ID එක. එවන්න ඕනි. කෝච් සර් මේ සර්ටිෆිකේට් අර එක ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් වෙනම හම්බෙනව නේද? ඔව් ඔව්. එව්වා සර්ටිෆිකේට් එකයි ට්‍රාන්ස්ක්‍රිප්ට් එකයි කොන්වොකේෂන් ආවත් හම්බ වෙනවා නැතත් හම්බ වෙනවා කොහොමද? කෝස් එක කම්ප්ලීට් කරාම හම්බ වෙනවනේ කොහොමද? කෝච් ඒතර ක්ලෝක් එකට අපි 8:00මාර විතරද නැත්නම් 10ක් ඩිපොසිට් වෙනම තියන්න ඕනේද? දැන් හරිනම් තියන්න ඕනේ මම කිව්වේ මම ගන්නෙ නෑ ඔයගොල්ලෝ ගැන විශ්වාස කරලා උස්සගෙන මාරු වෙන්න එපා ඈ. ඕකේ කෝච්. සර් මේ අර ඩිප්ලෝමා එක තියෙන කට්ටියගේ නම් ලිස්ට් එක ආයි පොඩ්ඩක් ගෲප් එකට දාන්න පුළුවන්ද? හෙට දානවා. හරි සර්. පේමන්ට් කම්ප්ලීටඩ් කට්ටියගෙනේ ඒ ටික දානවා. සර් මේ ඩිප්ලෝමා 1 එකේ අසයින්මන්ට් පහම සබ්මිට් කරපු කට්ටියයි පුළුවන් නම් සර් ඒ ලිස්ට් එකක් දානවද මොනවා හරි එතකොට බලාගත්ත හැකි අසයින්මන්ට් අඩුපාඩුවක් තියෙනවා නම්. assignment මම ආයි දාන්න යන්නේ නෑ. assignment බලා ගන්න වෙන්නේ ඕගොල්ලන් ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ තමයි ඒක කියලා තියෙන්නේ. මොකද දැන් බරක් වැඩි. assignment පහම එවලස වෙලාවට තියෙන්නේ ටිකක් චෙක් කරගන්න බැලුවේ ලැබිලා නේද ප්‍රශ්නයක් නෑ වැඩි කියලා. මේ මොකද ආයි පන්නන්නේ assignment පස්සේ assignment එවපු නැති කට්ටියට මේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ මේ ස්පාස් එකක් වැටෙනවා. අනිත් කට්ටියට ලකුණු වැඩි හම්බ වෙනවා. එච්චරයි. හරි සර් හරි. කෝච් ඒතර හෙට කීට වගේද වයිව පටන් ගන්න කොහොමද? පටන් ගන්න ලිස්ට් එකක් පිළිවෙලක්. මම හෙට දානවා. හෙට අපේ මම ඒගොල්ලන්ට පර්සනලි කියලා තියෙන්නේ මේ පහ හය දෙනෙක් විතර තමයි හෙට ගන්නේ. ටිකක් සිලෙක්ට් කරපු කට්ටිය. එහෙම හෙට පහක් අරගෙන අනිත් දින ඉඳන් තමයි හෝල්සේල් පටන් ගන්නවා. ඕකේ. සර් කොමියුනිකේෂන් එකට පොඩි ළමයි එනවනම් සර් ඒ ගෙවීමක් කරන්න ඕනද කොහොමද දන්නේ නැහැ. අතදරුවෙක් වගේ එනවනම් ඉතින් මේ ගවන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් පුටුවක් වෙගෙනවා නම් මේ අර රුපියල් 2000 මම දාලා තිබේ ගෙවන්න ඕනේ. පුටුවක් වෙගෙනවා නම්. තෝ මෙදින් හරි සර්. කැම්බීම දෙනවා ඔක්කොටම. සර් දැන් ගෲප් ෆොටෝ එක ගන්නකොට මේ දැන් ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් එකයි ඩිප්ලෝමා එක දෙකම ඉන්න කට්ටියට වෙන් කරන් ගෙවන්න වෙනවනේ. නෑ එහෙම ඕනේ නැහැ. ඔක්කොම මේ එකක් දාලා ගන්න ඩිප්ලෝමා එක. ඩිප්ලෝමා දෙකෙන් හරි. කැමති ඩිප්ලෝමා එක විතරක් ගන්න ඉතින්. ඔව් නේ. නේද බැජ් එකේ සෙට් එකම ඉන්න හින්දා. ආයෙනම් ගන්න ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් එතකොට මේ ඇඩ්වාන්ස් ඩිප්ලෝමා බැචලර් ගැන ඉස්සරහට දරුත් දෙනවා. මොකක්? ඔව් ඔව්. ඇයි බෑ මේ මෙච්චර කිව්වේ දැන් මේ ලබනවුරුද්ද අර යුනිවර්සිටි එකක් එක ඇෆිලියේට් වෙනවා නම කියන්න බෑ දැන් අර අපේ එක්කෙනෙක් ගිහිල්ලා පොඩ්ඩක් වැඩි බොග කරලා තියෙන්නේ. නම් කියන්න බෑ. ලබන පෙබරවාරි විතර වෙද්දී ඔයගොල්ලන්ගේ ගෲප් එකට වැටෙනවා අහවල් අර සාමාන්‍ය වැටෙන විදිහට වැටෙනවා. අහවල් කාලේ ඔන්න අහවල් බැචලර් එක පටන් ගන්නවා PGD පටන් ගන්නවා. ඔයගා වැටෙයි. සාමාන්‍ය දල වශයෙන් ගානක් කියන්න පුළුවන් අපිට බැචලර් එක කීයර වගේ කරගන්න පුළුවන්ද ඒක දල වශයෙන්? ඒක හරියටම දැම්ම කියන්න මට කියන්න පුළුවන්. නමුත් හරියට මම මේ කාලෙ වෙද්දිම කියන්න. 3කට වගේ මන් දන්නේ නැහැ කියලා. කොහොම වෙයිද කියලා. හරියටම මම කියන්නකො ලඟ වෙලාම කියන්න බය වෙනවා මාසයක් විතර තියලා කියනවා. මොකද යුනිවර්සිටි කීපයක් තියෙනවා. එතකොට එක එක යුනිවර්සිටි කැපති යුනිවර්සිටි එකකින් වල යුනයිටඩ් ස්ටේට් වලින් ගන්නකොට එක ගාණක්. ඒතකොට ඉන්දියාව ගන්නත් පුළුවන්කම දෙන. ඒතකොට ඒකේ ගොඩක් අඩුයි. එතකොට ඔය ඇෆ්‍රිකන් කන්ට්‍රීස් තියෙනවා සැම්බියා වගේ. ඒ වගේ ගන්නකොට තව වෙනස් ගාණක්. අන්න එහෙම මේ යුනිවර්සිටි කැමති එකක් ඕගලන්ට සිලෙක්ට් කරන්න පුළුවන් විදිහට තමයි අපි හදන්න යන්නේ. අපි ඉගන්නන්න එකම සිලබස් එකේ යුනිවර්සිටි කැමති එකක් සිලෙක්ට් කරලා ගන්න පුළුවන්.
UK වලින් USA වලින් ගන්නවා නම් ටිකක් වැඩි. එහෙම මෙහෙම යන්නේ. ඒ හින්දා ඒක හරියට ලිස්ට් එක දාන්න. සර් කවදා වගේද ස්ටාර්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ සර්? අපි දැන් ජනවාරි 4th week එකේ සයින් කරනවා. එතකොට පෙබරවාරි මුල් සතිය පටන් ගන්නවා මාකටිං. පෙබරවාරි 3rd week එකේ වගේ පටන් ගමු. ඕකේ සර්. සර් මේ රතු කුරුස්ස මේ එකේ අපිට මේ සාමාන්‍යව ඉන්ජෙක්ෂන් එකක් පවා ගන්න හැටි පොඩ්ඩක් කියලා දෙන ඒවත් තියෙනවද? නෑ නෑ ස්ටෙරොයිඩ් එඩියුකේෂන් තහනම් ඉව කරන්න. මේ ඉන්ජෙක්ෂන් ගහන විදිය නෑ නෑ දැන් මේ ෆිසිකල් ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙකුට කියලා දෙන්නේ හදිසියේ පේෂන්ට් කෙනෙකුට ක්ලයන්ට් කෙනෙකුට දැන් ජිම් එකේදී මොනවා හරි වුණොත් හොස්පිටල් එකට ගෙන යන වෙලාවක ඇම්බියුලන්ස් එකක් එනකම් හුස්ම ගන්න එක නැවතුනොත් මොකද කරන්නේ? අතප්පයක් කැඩුනොත් ඒවා උස්සන්නේ කරන්නේ ඒ වගේ අර බේසික් ෆස්ට් ඒඩ් මිසක් සර්ජරි කරනවා නම් මම ඒ සීන් කියලා දෙන්නේ නැහැ. ඒ නර්ස් කෝස් වල. මේ ස්ටෙරොයිඩ් කෝස් එකේදී මම ඔය කියලා දුන්නට ඒ මේ ස්ටෙරොයිඩ් කෝස් එක අපි කරාද? ගියාද? නෑ කොච් මට කිව්වා මේ අර මට අර කැම්පස් එකේ වැඩ වගේක් ඉඳලා පහුවෙන මට ඊළඟ කෝස් එකට ජොයින් කරන්න කිව්වේ. ඒකෙදි නම් කියලා දුන්නා. බට් මේ අර එහෙම කියලා අර වගේ කියලා දෙන්නේ නැහැ. ඉතින් එහෙම මේ ඉන්ජෙක්ෂන් ගහන විදිය, ඔපරේෂන් කරන විදිය ඒව කියලා දෙන්නේ නැහැ. අර බේසික් ෆස්ට් ඒඩ් තමයි කියලා දෙන්නේ. පිච්චුනොත් මොකද කරන්නේ? කරන්ට් එක වැදුනොත් මොකද කරන්නේ? හුස්ම හිර වුණොත් මොකද කරන්නේ? ඔය ඌගේ තියෙන සෙට් එක මට දැක්කා දැන් මම කරෙත් නෑ. අතට මට මතකත් මම දැක්කා අර ඒගොල්ලන්ගේ අර ගයිඩ්ලයින් තියලා තිබ්බා. කරන්ට් වැදුනා මොනවා හරි වුණොත් අතප්පයක් කැඩුනොත් ඊට පස්සේ මොනවද ඇක්සිඩන්ට් වෙලා වගේ අතපය පොඩි වෙලා ඔළුවට වේට් පැටිලා අර වගේ සීන් එකක් වුණොත් ඔළුවෙන් ලේ ගලනකොට කොහමද ඕම එහෙම ඒ වගේ අර මූලික ෆස්ට් ඒඩ් ඉන්ස්ට්‍රක්ටර් එකෙන් දැනගන්න ඕනේ ඒවා. ඒව තමයි කියලා දෙන්නේ. අපිට ඉන්ජෙක්ෂන් ගහනවා කියන එක කිසිම විදියකට එතිකලි අපිට අදාළ වෙන්නේ නැහැ. හරිද? ජිම් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙකුට. අපි ගැහුවට. ස්ටෙරොයිඩ් කෝස් එකක් කරමු. ඇයි අපි කරන්නේ නැහැ? කරේ ඔක්කොම ආයෙ ඊට වඩා ලංකාවේ මේ මම දැන් ඊළඟ ස්ටෙරොයිඩ් කෝස් එක ගන්න හැදුව ඔතොරිටි DEC ළඟින් ඔතොරිටි ගන්න හැදුව දුන්නේ නැහැ. උණුවර බාගත්තා. ඊට පස්සේ CPD ලට ඉල්ලුවා. CPD ලා කැන්සල් කරා. ඊට තව අලුත එකක් තියෙන ABE. ඒකට දුන්නා. ඒගොල්ලොත් කැන්සල් කරලා දැම්මා. ඊට පස්සේ තමයි මම ඔය කිසිම ඔතොරිටි එකක් නැතුව කරේ. ඒකටත් ආ රිපෝට් ගහලා තිබ්බා. ඒක දැන් මම YouTube එකේ තයින් කරා. දැන් තව එකක් කරනවා ඉස්සරහදී. ආයි දැන් ඇඩ්වාන්ස් කෝස් එකත් එක්ක යනවානේ. ඒවට ඒ සර්ටිෆිකේට් පුරවන්න ඔතොරිටි නැහැ. ඔව් සර්ටිෆිකේට් නැතත් කවන්නස අපිට දැන් මේ ප්‍රායෝගික දැනුමක් තමයි ඕනේ මේ සාහිතික නම් ඒ ස්ටෙරොයිඩ් කෝස් එකේ සීලුම දේවල් උගන්වනවා. හරිද? නමුත් සර්ටිෆිකේට් එකේ ඒ කෝස් එකේ වැලිඩ් නැහැ. ඔය සර්ටිෆිකේට් නම් ඕනේ නැහැ ලීගල් නැති හින්දා. ඔව් ඒකට ඔතොරිටි කවුරුත් දුන්නේ නැහැ කරන්න. නෑ කොච් අපි අර කියන්නේ අර මේ දැන් ක්ලයන්ට් කෙනෙක් එහෙම ආවත් අපිට දන්නේ නැහැ හරියට කොතෙන්ද මේ කියන්නේ හරියට අපිට පළපුරුද්දක් නැහැ. ඕගොල්ලෝ දැන් ඔය මොන කෝස් එකේ කට්ටියද කියන්නේ දැන් මම මේ තියෙන සීල කෝස් වලට කරානේ උවා. ඒ කියන්නේ මේ නෑ මං කියන්නේ ප්‍රැක්ටිකල් පළපුරුද්දක් නැහැ. ප්‍රැක්ටිකල් ඉන්ජෙක්ෂන් ගන්නට උකරනම් පුතේ බෑ. ඒ ප්‍රැක්ටිකල් කරන්න ගියොත් නම් ලොවෙත් ලේඩක් වැටෙනවා. මොකද මේ ලොවෙත් ඇවිල්ලා මේ අන්තරාදායක ඖෂධකින් හරි ඇවිල්ලා බෑන් කරලවත් දැන් බෑ ප්‍රැක්ටිකල් ඉන්ජෙක්ෂන් ගන්න වැඩේ හරියන්නේ නැහැ. ඒක උත්සාහ නෑ ඒක මහලොකු දෙයක් නෑ. දැන් අපි උගන්වනවනේ හරියට. දැන් අපි ඊළඟට කරනවා ඒතර ඒක දිගට ගන්න. ඉතින් ඒක බලලා දැන් කී දෙනෙක් දැන් කට්ටිය වැඩ පටන් ගන්න තියෙන ඒ කියන්නේ මේ නගින කට්ටියම හරියටම කරන්න මහලොකු දෙයක් නෑ. ඉතින් ඉන්ට්‍රාමස්කියුලර් ඉන්ජෙක්ෂන් එකක් ගහගන්න එකයි ස්ටෙරොයිඩ් එකක් නම් ඉන්ට්‍රාමස්කියුලර් ඊට අමතරව ඔය SCG එකක් වගේ ගහනවා නම් ෆැට් එකට ගහනවා. ඒ දෙකේ පොඩි ඇන්ගල් එකේ සහ ගහන කට් එකේ ඒජ් එකේ කට්ට දිගෙයි ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙන. මේ මූලික දැනුම ගත්තට පස්සේ ගහ ගන්න පුළුවන්. පොඩ්ඩක් රිදෙන එක තමයි අවුල. කොච්ද මේ අවුරුද්දෙන් පස්සේ ප්‍රයිම් ඉන්ටර්නැෂනල් ඇකඩමි කියලා ගන්න නැද්ද? එතකොට අපි දැන් ලබන අවුරුද්දේ පස්සේ හරි ඉන්ටර්විව් හරි යනකොට එහෙම ප්‍රයිම් ඉන්ටර්නැෂනල් ඇකඩමි කියන්නේ මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ ඉඳන් ෆැකල්ටි එකක්. අහවල් යුනිවර්සිටි එකේ ෆැකල්ටි එක. ඒක අදාළ වෙන්නේ නෑ ඩිග්‍රී කරන අයට විතරයි ඒක අදාළ වෙන්නේ. ඒක අපි සයින් කරන්නේ
ප්‍රයිම් ඉන්ටර්නැෂනල් ඇකඩමි එකේ තියෙනවා. හරිද? ඒක අදාළ වෙන්නේ ඩිග්‍රී කරන කට්ටියට විතරයි. ඒකෝ ඩිග්‍රී අපි ඔෆර් කරනකොට ලංකාවේ UGC එකෙන් අර මේ බලන දේවල් තියෙනවා. ඒතකොට ඒ හින්දා අපිට තනියම යන්න බෑ. ඒ හින්දා අපි ෆැකල්ටි ස්පෝර්ට් සයන්ස් ෆැකල්ටි විදියට අපි ඉන්නවා. හරිද? එතකොට නමුත් අපි දැන් CPD අර ඒගොල්ලන්ට ගත්තාම ඒගොල්ලොන්ගේ අපි ප්‍රයිම් ඉන්ටර්නැෂනල් ඇකඩමි එක. ඔයගොල්ලන්ගේ සර්ටිෆිකේට් CPD ලගේ දැන් ඔයගොල්ලෝ කියලා වෙබ්සයිට් එක සර්ච් කරොත් ඒව වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රයිම් ඉන්ටර්නැෂනල් ඇකඩමි දැන් කැනඩා එකත් එක්ක හෙට කතා කරනවා. ඒ වගේ ප්‍රයිම් ඉන්ටර්නැෂනල් ඇකඩමි සර්ටිෆිකේට් වලදී වෙනසක් වෙන්නේ නැහැ. නාමිකව නීත්‍යානුකූලව අර මේ UGC එකට එහෙම කියන්නේ ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියන්නේ. අන්න ඒගොල්ලන්ට එහෙම අපි කියලා යන්නේ අපි මේ ෆැකල්ටි එකක් විදියට. කෝච් එතකොට දැන් ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් කෝස් ඩිප්ලෝමා කෝසස් එතකොට ලබන අවුරුද්දේ නම් සාමාන්‍ය විදිහටම ප්‍රයිම් ඉන්ටර්නැෂනල් යටතේම තමයි යන්නේ නේද? ඔව් යන්නේ ඉන්ටර්නැෂනල් ඇක්‍රඩිටේෂන් CPD ඒ වගේ ඒවා හරහානේ. විශ්වවිද්‍යාල මට්ටමේ ඒවා යනකොට විතරයි ඒ විදිහට අනිත් විදිහට යන්නේ. දැන් ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ගන්න ඒ විශ්වවිද්‍යාල මට්ටමේ නෙමෙයි ඒවා යන්නේ CPD ලා හරහා. ලබන කැනඩා තව NVQ පටන් ගත්තොත් ඒවා ඔය LMQ කියලා ලන්ඩන් වල ඒවා වෙනම. මම කියන්නේ මේ විශ්වවිද්‍යාලෙකින් සහතික ඉෂු කරනකොට තමයි මොකද ලංකාවේ UGC එකේ නැත්තම් කඩල් එක දානවා. විශ්වවිද්‍යාලයෙන් ඉෂු කරොත් විතරයි ඔය කතාව යන්නේ. ඕගලන්ට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ අපි මොකක් කරත්. අර ඉතින් අර කොන්ඩගේෂන් එක ඉතින් ඔක්කොම පොදුවේ දානවා අරකට. ඒක ලේසි නම් උතරයි මෙතරයි හැමදාම කොන්ඩගේෂන් කරනවට වඩා එක සැරේම දාන ඔක්කොමලව මේ BMI CH එකට. ඒක ළමයිටත් හොඳයිනේ. ළමයි 1000ක් විතර එනවා ඒ කොන්ඩගේෂන් වලට. ඒක පොඩි දැන් කෝච් අලුත් කැම්පස් එක through යනකොට එතකොටත් දැන් මේ සර්ටිෆිකේට් ඔය ඩිප්ලෝමා කරපුවා එතකොටත් ප්‍රයිම් ඉන්ටර්නැෂනල් කියලාද සර්ටිෆිකේට් ලැබෙන්නේ නැත්නම් අලුතෙන් නෑ ඒක ප්‍රයිම් ප්‍රයිම් තමයි ඩිප්ලෝමා ප්‍රයිම් ඉන්ටර් හැම එකක්ම ප්‍රයිම් ඉන්ටර්නැෂනල් ඇකඩමි. දැන් මේ සාමාන්‍යයෙන් ඩිප්ලෝමා ලෙවල් එකක් කියන්නේ NVQ5 වගේනේ. එතකොට සර්ලා අනාගතයේ දවසක NVQ ලෙවල් ගත්තොත් අතර අපිටත් මේක අපි කරපු ඩිප්ලෝමා එකෙන් NVQ5 විදිහට වැලිඩ් වෙනවද? නෑ NVQ කියන්නේ වොකේෂනල් නේ. එතකොට ඒ ප්‍රැක්ටිකල් සෙෂන්ස් ටිකක් අනිවාර්යෙන් කරන්න ඕනි. එතකොට ඒ ටික කරගෙන නමුත් අර මම දැන් අපේ කට්ටිය රිවිෂන් දාලා තියෙන අන්න ඒ වගේ ගන්න පුළුවන් ක්‍රම හදනවා. නමුත් මේ ඩිප්ලෝමා එක ඕගොල්ලන්ට NVQ5 එකට වඩා වැලිඩ්. මොකද මේ NVQ5 කිව්වට දන්නේ නැහැ වෙන ලෝකේ රටවල් වල CPD කිව්වම දන්නවා. රටවල් 167ක තියෙනවා. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ NVQ එකට වඩා පිටරට මට්ටමේ වැඩි. නෑ අර ලංකාවේ බලන්න NVQ නේ ඒක. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒව හැදෙනවා තව ටික කාලෙකින්. බය වෙන්න එපා. දැන් කැටගරයිස් කරනවා ඉස්සරහදී බලන්න මට සමහර දේවල් කියන්න බෑ. අනාගතේ කැටගරයිස් කරනවා ජිම්ස්. එතකොට ඒගොල්ලන්ට තේරෙයි. එතකොට NVQ විතරක් දෙන්නේ නැහැ. අනිත් ඒවා දෙනවා හරියව. Excuse me sir අපේ අර දැන් මේ අපි රෙකෝඩින් තියෙනනේ සර් අපේ කෝස් එකේ සර් දාන. ඔව්. ඒ රෙකෝඩින් සර් අපිට දැන් අපි මේ කෝස් එක කරන අයට විතරක්වත් සර් දැන් අපිට ආයි ටික දවසක් ගියාපුවාම ආයි මතකේ අලුත් කරගන්නවක්වත් සර් එහෙම තියාගන්න ක්‍රමයක් නැද්ද සර් අපි ගාවත්? ඉතින් ඒක ආයි අහලා හරි කියන්නේ 3-4 පාරක් අහලා අහන්න සර් ටිකක් මාසයක් දෙකක් ගියපුවාම ආයි දැන් අර වොලියුම් පාඩම එහෙම අහන්න පුළුවන් විදියට. ඔයාගේ වයස කීයද? 48යි සර්. ඒක තමයි. ඕක ඔය පොඩි එකෙකුට කියලා ඔය වීඩියෝ ටික රෙකෝඩ් මේ ඩවුන්ලෝඩ් කරගන්න. ඕ නෑ මං කරන්න කියේ නෑ සර් අර සර්ලගේ අර තියෙනෝනේ නීති ඒක හින්දා. ඒ කවුද එයා මෙහෙමයි මේ නීති අයියෝ බගෙම වහනවනේ. ඔය පොඩි සීන් තියෙන්නේ ඔය ඉතින්. ඩවුන්ලෝඩ් කරගෙන එක සැරයක් බැරි නම් හැමදාම හරි අහගන්න. ඉතින් ඔක කොහොමද අහුවන්නේ? ඔව් සර්. නැත්තම් අර අමතක වෙනවනේ සර් අපිට ඉතින්. ඒක තමයි එක දවසක් යද්දි කාටම අපි ගාව ඒකයි මේ සර් කලින් අපිට මේ කියලා තිබ්බ නේද මේ පොඩි ගාණක් දීලා ආයි අපිට ජොයින් වෙලා බලන්න පුළුවන් කියලා. අර අපි මුලින්ම කරේ 5 day certificate එකක්. එතකොට මේ මට කෝච් කිව්ව මතකයි මේ පියා 500ක් කොහෙද දීලා ආයි රිවිෂන් එන්න පුළුවන්. මේවයි බෑ එහෙම. ඔය මේකේ රිවිෂන් මේ එන්න ඒක ඉතින් මාස 6කට ආයෙ තේරුමක් නැහැ.
ඒ දවස් 4 කෝස් එකක් බෑනි සර් ගිහින් ඕ දම් අපිට දැන් අර වොලියුම් ඒ කියන්නේ අත්‍යවශ්‍යම පාඩම් ටික තියෙනවනේ සර් ඒවා අපිට අර මතකේ අලුත් කරගන්න හිටපු ගමන් පොඩ්ඩක් බලා ගන්න එහෙම ඩවුන්ලෝඩ් කරගත්තට කමක් නැහැ නේද මම සර්ගෙන් අහන්න නැතුව ඒක කරන්න කියේ නෑ සර් ඒකයි ඒක තිබේ දැන් මෙහෙමයි එහෙම නීතිඥානුකූලව තියෙන ළඟදියා ඌවදී මගෙන් අහන්න දෙයක් නැහැ මට ඔකට උත්තරයක් දෙන්න බෑ ඔයා පොඩ්ඩක් පොඩි එකකින් අහන්නකෝ ඒක කිය ඔක හොයන්න බෑ අනේ අම්මපා මගෙන් අහන්න එපා ඔක පොඩි ඕ අහුවෙන්නේ නැහැ ඌවා ඕක දැන් ඔයා ඩවුන්ලෝඩ් කරගෙන ඔයා දාන්න ඔව් YouTube එකට ඔයා YouTube එකට ඔයා ප්‍රයිවට් channel එකක් කරා YouTube එකට දාලා කට්ටියට මේ පෙන්න ඔයා මුදල් හොයනවා. අන්න ඒ වගේ වුණොත් ඔන්න ප්‍රශ්නයක් එනවා. එහෙම නැත්නම් ඔයා ගෙදර ඉඳන් බැලුවා කියලා ගෙට පොලිසියෙන් පැනලා එහෙම එකකින් මේ එහෙම වෙන්නේ නැහැ ඉතින්. සර් ඔව් තෑන්ක් යූ සර් එතකොට මට දැන් ඒක කරගන්න පුළුවන් නේද ඔව් නෑ ඒක සර්ලගේ අර ඒ කියන්නේ මේ හරි නීත්‍යානුකූලව යන්නේ එකනේ ඔව් දැන් කවුද ඉන්නේ ප්‍රශ්න තියෙනවද? එතකොට අපිට මේ වීඩියෝ වල ඇක්සස් නැති වෙන්නේ කන්වර්සේෂන් එකෙන් පස්සේද එතකන් ඇක්සස් තියෙනවද තාම අපිට තියෙන වීඩියෝ වල ඔව් තාම ඔයගොල්ලන්ට ඇක්සස් තියෙනවා. හරිනම් මම ඒක කියපු විදියට මේ කෝස් එක ඉවරයි. තාම තියෙනවා මම කොන්වර්සේෂන් එක කියන්නේ තව මාසයක් විතර තියලා ඊළඟ කෝස් එක පටන් ගත්තාම අයින් කරනවා ජනවාරියේ. සර් කන්වර්සේෂන් එකේ මේ පේමන්ට්ස් කවදද කලින් සර් දෙන්න ඕනේ? දෙසැම්බර් ජනවාරි පාලනයට කලින් දෙන්න. ඒක මම හෙට දානවා ඒකට මේක. ඔව්. ඕකේ සර් ඒකේ බැංක් ඩීටේල්ස් ටිකත් එක විස්තර ටික දාන්න සර්. ඔව් ඕගොල්ලෝ බය වෙන්න එපා අර මේ කලින් chat එකට දාලා තියෙන ප්‍රයිම් ඉන්ටර්නැෂනල් ඇකඩමි එකක් නැති වෙන්නේ නැහැ. ප්‍රයිම් ඉන්ටර්නැෂනල් තව අප්ග්‍රේඩ් වෙන එකක් වෙන්නේ නැහැ. හරිද? ප්‍රයිම් ඉන්ටර්නැෂනල් එක එහෙමම තියෙනවා. ඒක එක පැත්තකින් රමා එකේ කොටසක් එනවා. තව පැත්තකින් යුනයිටඩ් කින්ග්ඩම් වල CPD එකේ කොටසක් එනවා. තව පැත්තකින් කැනඩා වල කොටසක් එනවා. තව UK වල ABE කියලා එකක් එනවා. UK වල NVQ කොටසක් එනවා. ඔය හැම එකම කොටස් එන්න දැන් SLS BB එකේ වුණා. ශ්‍රී ලංකාවේ මේ ගවර්න්මන්ට් එකේ එහෙම එන්න ලොකු වෙනවා. ඒ වුණාට ප්‍රයිම් ඉන්ටර්නැෂනල් ඇකඩමි නම ප්‍රයිම් ඉන්ටර්නැෂනල්ම තමයි. ඒක මේ එක එක නම් එක එක කාලේ එක එක මගුල් ඇවිල්ලා එහෙම නැහැ. දිගටම ඒක එහෙමමයි ඈ. නමුත් අර එන්නේ හැමදාම මේ එකම ටිකටම එන්න ලොකු වෙනවා ඉතින්. ඒකට නවත්තන්න ඕනේ නෑනේ. බය වෙන්න එපා ඒකට. නැත්නම් මම ඒකලා මේ ප්‍රශ්නයක් දාලා තිබ්බේ ඒකයි. යකෝ දැන් මේ කොන්වර්සේෂන් එක ප්‍රශ්න නැද්ද? අපි මේ නවත්තුනේ පොඩ්ඩක් ඉන්න.